රාජපක්ෂ හොරු අල්ලලා කුදලලා හිරේ දාන්න ඕන. නෑ අපි හොරගම් කළා නෑ. මහින්ද රාජපක්ෂ වනාහි ඇවිදින පිළිමය. හින්ද කියන්නේ හදවතේ නායි. හරි දැන් ඔබ ඇතුළු ඔබගේ සහෝදරයින්ට උසාවියේ නඩු කීයක් විතර තියෙනවද? ගණන් කරගන්නත් බෑ. තාජුදීන් ඝාතනයට ඔබ සම්බන්ධයි නේද? ඔබට පෙම්වතියන් කී දෙනෙක් හිටියද? ගණන් කරේ නෑ. පාසල නායකව සමගත් සම්බන්ධකම් තිබ්බනේ. ඔබට ඔයාලා අමතකුණා DCRC. ඔය අතේ තිබෙන ඔරලෝසු කීයක් වටිනවද? මේක ඩොලර් 300ක් හරින හුවාවි එකක්. මම කල්චරල් පොලිටිෂියන්. වදින්න කලින් මම එහෙම සීරියස් කාඩ් එකක්වත් යාළුනේ නෑ. ඔව් ආතල් එකක් ගන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රැක්ටිකල්. 2.50ට වැටෙන්නේ ඇයි? බොරු කියපු නිසා. ඔබ එකඟද නැද්ද? ඇයි මේ රටේ සමස්ත සාමාන්‍ය ජනයා රාජපක්ෂවරු හොරු කියලා කියන්නේ? කොතනද වැරද්ද? කාගේද වැරද්ද? මම දැසන එක අපේ වැරද්ද. SL Desha, empowering citizens. SL දේශීය අද අපි සම්මුඛ සාකච්ඡාවකට ආරාධනා කරා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට. good morning නාමල්. good morning. good morning right. හරි. අතරම මොකද වුනේ 2000 අපි අතීතයට ගිය 2005 ජනවාරිම 2010 ජනවාරි 26 ජනවාරිම 2015 පරාජය ඔහොම දිගු ඉතිහාසයක් කතා කරගෙන යනකොට පොදු චෝදනාවක් තියෙනවා. චෝදනාවෙන් කතාව පටන් ගමු. ඒක රාජපක්ෂ පවුලට තිබෙන වංචා දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඔබ එකඟද නැද්ද? ඇයි මේ රටේ සමස්ත සාමාන්‍ය ජනයා රාජපක්ෂවරු හොරු කියලා කියන්නේ? කොතනද වැරද්ද? කාගේද වැරද්ද? මම දැසන එක අපේ වැරද්ද. ඒක මම එතනින් පටන් ගන්නවා. මොකද අපි ඒවට උත්තර දුන්නේ නැහැ. එක වෙලාවක මේ රටේ වර්තමාන රාජ්‍ය නායකයම ඔහුගේ කටෙන් ඔහු කිව්වා ලැම්බෝගිනි 18ක් නාම රාජපක්ෂ වරායෙන් බානවා දැක්කා කියලා. බේට මාස කිහිපයකට පස්සේ මාධ්‍ය සාකච්ඡාවකට ගිහලා ඔහුම කියනවා එහෙම කතාවක් මම කවදාවත් කිව්වේ නැහැ කියලා. ඒ වගේම තමයි නොඑක් අවස්ථාවල කැම්පේන් එකක් විදියට අපට විරුද්ධව දූෂණය කියන ටැග්ලයින් එකත් එක්ක අවුරුදු 10ක් 15ක් ඉඳන් කැම්පේන් එකක් ගියා. මම හිතනවා ඒක එක කෑල්ලක් එක කොටසක් මම කෙටියෙන් කිව්වොත්. ඔව්. අපි කරපු වැඩ ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බවට පත් වෙනකොට 2015 අපේ ආර්ථිකය ඩොලර් බිලියන 17යි. ඒක අවුරුදු 10කින් 85කට එක්ස්පෑන්ඩ් වුණා. උතුරු නැගෙනහිර කියන කොටස ලංකාවේ තිබුණා අපේ ආර්ථිකයට හෝ සමාජ ජන ජීවිතයට ඒක බලපෑමක් වුණේ නැහැ බෝම්බ ප්‍රහාරයක් හැරුණකොට. මොකද LTT කන්ට්‍රෝල් එකේ දායකත්වයක් නැහැ. කිසිම දායකත්වයක් නැහැ, ඍජු දායකත්වයක් නැහැ. හැබැයි මේ කාරණා එක්ක මහින්ද රාජපක්ෂ කියන චරිතයේ මැදමුල්ලෙන් ඇවිල්ලා එදා 2005 මම පාසල් ශිෂ්‍යෙක් ඇවිල්ලා LTT එකත් එක්ක හැප්පුණා. LTT එක පරාජය කරා. අනිත් පැත්තෙන් මේ 17ක තිබිච්ච බිලියන 17ක් තිබිච්ච ආර්ථිකය එක පාට අවුරුදු 10ක් ඇතුළත බිලියන 85කට ගෙනිච්චා. ඒ යන ගමනේ මහා දැවැන්ත සංවර්ධන වුණා. සංවර්ධන යෝජනා ක්‍රම වුණා. අපි ඉතිහාසෙත් දැකලා තියෙනවා මහවැලිය හදනකොට එදා ඇපල් වතු තියනවා කියලා කිව්වා. මහවැලිය හදනකොට ගාමිණී දිසානායක මහත්මයාට. ඒ වගේම රටේ ඉතිහාසයේ හැම අවස්ථාවකම නායකයෙක් යම් වැඩක් කරොත් ඒකත් එක්ක උට දූෂණය වංචාව කියන ටැග්ලයින් එක ඇඳුනා. ලංකාවේ පමණක් නෙවෙයි අපි ඉන්දියාව ගත්තත් අද ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂය ගත්තත් මේ වෙනකොටත් ඔය චෝදනාවම එල්ල වෙනවා. ඒ වගේම වර්තමාන අග්‍රාමාත්‍ය මෝඩි අග්‍රාමාත්‍යවරයා ගත්තත් ඔය චෝදනාව එල්ල වෙනවා. අනිත් පැත්තෙන් ඇමරිකාවේ ට්‍රම්ප් ජනාධිපතිතුමා ගන්නවා. ට්‍රම්ප් ජනාධිපතිතුමාට අධිකරණ තීන්දුවකුත් තියෙනවා. ඉතින් මේක පොදුවේ ග්ලෝබල් කැම්පේන් එකක් ගියා ඩෙවලොප්මන්ට් වලට අගේන්ස්ට් කරප්ෂන් කියන ටැග්ලයින් එක. ඒක විශේෂයෙන්ම මේ භූගෝලීය දේශපාලනය. භූගෝලීය දේශපාලනය අපි එදා ඉන්දියාවට ගියා. ඉන්දියාවට ගියාම පැහැදිලිව ඉන්දියාවට ඒ වෙලාවේ ආර්ථික වශයෙන් අද තියෙන තත්ත්වෙ නෙවෙයි ඉන්දියාවේ දා හිටියේ කොංග්‍රස් ආණ්ඩුවත් එක්ක සෝනියා ගාන්ධි මනමෝහන් සිංහ අග්‍රාමාත්‍යතුමාගේ. ඉන්දියාවට අපිට ඕනේ සංවර්ධනය ගෙන්න බැරි වුණා. අපි චීනට ගියා. හැබැයි චීනේ අපේ රීජන් එකෙත් ලෝකෙත් කන්ට්‍රොවර්ෂල් තැනක හිටියේ. හැබැයි අපිට ඒ ඉන්වෙස්ට්මන්ට් එක ආවා. ඊට පස්සේ අර පොදුවේ ජාතික මට්ටමේ රට ඇතුලේ අපට එල්ල වෙච්ච දූෂණ චෝදනාව ග්ලෝබලයිස් වුණා චයිනා ඉන්වොල්ව්මන්ට් එකත් එක්ක. හැබැයි අපේ වැරද්ද කියලා මම කියන්නේ අපි මේවට උත්තර දුන්නේ නැහැ. අපි මේවට උත්තර දුන්නේ නැද්ද? උත්තර දෙන්න බැරිද? චෝදනාව නිවැරදිද? නෙමෙයි අපිට උත්තර දෙන්න උවමනාවක් තිබ්බේ නැහැ. අවංකව ගත්තොත් මොකද එක පැත්තෙන් අපේ තාත්තලා දේශපාලනය කළා ඒ දේශපාලන රාමුව ඇතුලේ සමාජ මාධ්‍ය හැසිරවීම සහ මාධ්‍ය හැසිරවීම තුළට වැඩි අවධානයක් යොමු කරේ නැහැ. ඒ වගේම කැම්පේන් කියන ස්ට්‍රක්චර් එක ඇතුලේ දේශපාලනය කරපුවා නෙවෙයි යාලා. එයාලා නැචරල් පොලිටිෂියන්ස්ලා. පාදයාත්‍රා යනකොට කැම්පේන් කරේ නැහැ, හෑෂ්ටැග් තිබ්බේ නැහැ, Facebook තිබ්බේ නැහැ, සෝෂල් මීඩියා කැම්පේන් තිබ්බේ නැහැ. පිළිගන්නවා. ජනഘോഷා තිබ්බේ නැහැ. LTT දෙක යුද්ධයට යනකොට නිකන් හරි සෝෂල් මීඩියා තිබ්බනම් යුද්ධ සමහර විට සෝෂල් මීඩියා එක ඇතුලේ දිනන්නත් පුළුවන්, පරදින්නත් පුළුවන්. හැබැයි ඒ
එයාලගේ ට්‍රැඩිෂනල් පොලිටික්ස් ඇතුලේ එයාලා හැමදාම විශ්වාස කරේ people to people one to one. ඉතින් ඒ රාමුව ඇතුලේ අපි උත්තර දීගෙන ගියා. අපි හැම වේදිකාවම හැම ගමකම හැම කැන්වසින් එකේම අපි උත්තර දුන්නා නෑ අපි හොරගම් කළා නෑ. හැබැයි වේගෙන් සමාජ මාධ්‍ය සහ ග්ලෝබලයිසේෂන් එක්ක ඒ අවශ්‍ය නෙට්වර්කින් මීඩියා කැම්පේන් වේගෙන් සීඝ්‍රයෙන් නැගිට්ටා. මම ඒකත් දෙක්ක අපි අනුගත වුණේ නෑ. ඉතින් මම හිතනවා මට තියෙන චැලෙන්ජ් එක තමයි එකක් ඔව් අධිකරණය තුලින් මේකට අවශ්‍ය නීතිමය සහනය පතන්න. ඒ කියන්නේ අධිකරණය තුල අපේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න. අනිත් පැත්තෙන් අධිකරණයෙන් කොච්චර නිර්දෝෂී වුණත් මම අදත් විශ්වාස කරන දේ තමයි මේ සෝෂල් සෙග්මන්ට් එක ඇතුලේ අපි නිර්දෝෂී නොවුනොත් මතන ඔය ප්‍රශ්නේ මගෙන් විතරක් නෙවෙයි අපේ ළමයිගෙනුත් අහන්න වෙයි දවසක. ඒ හින්දා මතන ඒකට අපි ෆේස් කළ යුතුයි. හරි අනිත් කාරණාව තමයි නාමල් ඔබ දන්නවා 2016 සැප්තැම්බර් 10 වගේ සිට දැන් මේ 2025 කතා කරන්නේ අප්‍රේල් අග සතියේ මැයි 6 පළාත් පාලන මැතිවරණයේ මේ සටහන් කරු රාජපක්ෂ පවුල පිළිබඳව ඔබ පිළිබඳව ඔබගේ මව පිළිබඳව ඔබගේ යෝෂිත රාජපක්ෂ සම්බන්ධයෙන් රෝහිත රාජපක්ෂ සම්බන්ධයෙන් දේශීය කරපු දැවැන්ත නිර්දය විවේචනය කරලා මම ඔබට ආරාධනා කරද්දී ඔබට එන්න ලැජ්ජී දුන්නේ නැහැ. සාධාරණ ප්‍රශ්නයක් නෑ. මොකද මම දේශපාලනිකයි. මම අදටත් විශ්වාස කරන ඔබ එල්ල කරපු චෝදනා දේශපාලනිකයි. පෞද්ගලික නෑ. ඉතින් මම හිතන්නේ අපි දේශපාලනය කරනවා නම් අපි එකක් ඒ සියල්ලම දේශපාලන රාමුවෙන් සහ විවෘත මනසකින් බලන්න පුරුදු වෙන්න. හරි. ඒ ඔබගේ කියවීම. ඔබගේ විෂන් එක. කෙනෙක්ට මෙහෙම හිතුවොත් එහෙම අඩේ මේ තට්ටය මෙච්චරත් මුන්ට ගහලා මුන්ගේ පවුලට ගහලා යකෝ නාමල් කොච්චර නිහතමානීද ඒ ලයින් එක ගැල්ලුවොත් මේ මල්ලන්න බැරිද ඒක අහුවෙන විදියනේ එක්කෙනෙක් කෙනාට අහුවෙන ඒක සමහරට තව එක්කෙනෙක් දකින්න පුළුවන් මෙයා කාට ලැජ්ජ නැද්ද මේක අසිරින් ගන්න කියලා ගිහිල්ලා කියන්න පුළුවන් මේ අනිත් කාරණාව මුන්ට ලැජ්ජ නැද්ද යකෝ නාමල් ගැන සාකච්ඡාවක් කරන්න මු කියපු කතාවල හැටියට ඒක මොකද මේ සමාජය මේක දිහා බලන විදිහ මම හිතනවා අපි විවෘත මනසකින් බලන්න ඕනේ මොකද අපි දේශපාලනය කරනවා අපි වෘත්තිමයෙන් දේශපාලනය කරන්නේ එhmenan අපි ඒ අභියෝග වලට මුහුණ දෙන්න ඕනේ. අපි අපිට එල්ලවන හැම චෝදනාවකටම CID එකට යන්න ගියොත් අපිට එල්ලවන හැම චෝදනාවකටම අපි මේ රාජ්‍ය ආන්ත්‍රණය සහ රාජ්‍ය බලය පාවිච්චි කරලා ඒ චෝදනාව මර්ධනය කරන්න උත්සාහ කරොත් මම හිතන්නේ අපිට අපේ දේශපාලන ගමන හෝ රටක් රාජ්‍යයක් පාලනය කරන ගමන කරගන්න බැරි වෙනවා. එහෙනම් මම හිතන්නේ අපි විවෘත මනසකින් එදියා බලන්න ඕනේ. ඕනෑම කෙනෙක්ට චෝදනා කරන්න අවස්ථාවක් තියෙනවා. එක එක්කෙනාගේ මයින්ඩ්සෙට් එක නේද? එක එක්කෙනාගේ ස්ටයිල් එක. ඒකට අපි රෙස්පෙක්ට් කරන්න ඕනේ. ඔව් අනිත් කාරණාව තමයි දැන් ඔබේ සහෝදරින්ට තිබෙන චෝදනා ගම්මුකෝ. යෝෂිත රාජපක්ෂ සම්බන්ධයෙන් චෝදනා තිබෙනවා. චිචි රෝහිත රාජපක්ෂ චෝදනා තියෙනවා. එතකොට බැසිල් රාජපක්ෂ ඔබේ බාප්පා චෝදනා තියෙනවා. 10% කොමිස්කාරයා කියලා කියන්නේ. හරිනේ? දැන් මේ චෝදනා ඒ චෝදනාවල් වලට ඔබලා හිතාමතා දැනුවත්ව නිශ්ශබ්දව සිටියද නැත්නම් ඔවුන්ට හොරගම් කරන්න ඉඩ දුන්නාද? මම හිතන්නේ ඔබේ සහෝදරයන් දෙදෙනාගෙන් පටන් ගන්නකො. නෑ ඒ චෝදනා දිහා බලන්න. දැන් හොරගම් කරපු චෝදනා නෙවෙයි තියෙන්නේ. චෝදනාවක් තියෙන්නේ. උපකල්පනය කරපු චෝදනාවක් තියෙන්නේ. ආච්චි දැන් ඔයාලා මතකුණා දේශීය ආච්චි ගැන. දේශීය ආච්චි. අහන්න හිටියේ මම මේ මැණික් මල්ලේ කතාව. දැන් ඒ ආච්චිගේ මැණික් මල්ලක් කාරණේ ඇවිල්ලා පොලිසියෙන් දාපු එකක් නේ. යහපාල ආණ්ඩුව වෙලාවේ ගත්ත කට උත්තරයක් ස්පිරිතාලදී ගත්ත කට උත්තරයක් වෛද්‍යවරයෙක් ඉදිරිපිට ගත්ත කට උත්තරයක ලියාගත්තු වෙන කාරණයක්. හැබැයි දැන් මේ සියල්ලම අපි ගත්තොත් මේ සියලුම කාරණා දේශපාලන වේදිකාවේ ගොඩනැගිච්ච චෝදනා. ඉතින් මම හිතනවා ඒක මම ඔබට මතක ඇති මම ජනාධිපතිවරණ වෙලාවෙත් කිව්වා පස්සේ පාර්ලිමේන්තු මැතිවරණට කලින් මම සතුටු වෙන්නේ මගේ ජීවිතේ මහින්ද රාජපක්ෂ කියන චරිතයව අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ නිදොස් කොට නිදහස් වුණා. මොකද ඔහුට ඒ ගෞරවය දෙන්න ඕනේ. ඒ ගෞරවය නැති කරේ මේ දේශපාලන රාමුව ඇතුලේ ওই චෝදනා ගොඩනගලා. ඉතින් මම හිතනවා ඔය හැම දෙයකටම උත්තරේ තියෙන්නේ මේ රටේ අධිකරණ පද්ධතිය ඇතුලේ. හැබැයි ඉතින් වර්තමාන ආණ්ඩුව නීතිපති දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන්, පොලිසිය වෙන්න පුළුවන්, සමහර රාජ්‍ය ආයතන වෙන්න පුළුවන්. මේවාට විවෘතව කරන විවේචන සහ අභියෝග දිහා බැලුවම මතන අපි එක පැත්තකින් ලැජ්ජ වෙන්න ඕනේ උන්ට ඡන්දෙ දෙන්න කැන්වස් කරපු අය. මොකද උන් කැන්වස් කරේ කර නෙවෙයි. ඒක රාජපක්ෂලාට තිබිච්ච චෝදනාවක් නේ. ඇඟිලි ගහනවා කියන එක. ඒකට විරුද්ධව කතා කරපු එක තමයි ජනතා විමුක්ති පෙරමුණ කරේ. අද ඒක ඉහළ සිට පහළට වුන් කරනකොට දැන් මේ අය ගෙනාවේ මොකටද? මේ අය ගෙනල්ලා බලේ වාඩි කරේ අපි කරපුව නපරන්නනේ. එහෙම නැත්නම් අපි වැරද්දක් කරලා තියෙනවා නම් ඒ වැරද්ද නිවැරදි කරගන්න. එහෙම නැත්නම් අපි හොඳ දෙයක් වැරදි විදිහට කරලා තියෙනවා නම් ඒ හොඳ දේ හරි විදිහට කරන්න.
හැබැයි අද අපිට යම් චෝදනාවක් තියෙනවා නම් ඔප්පු කරන්න බැරි. හැබැයි ඒ ඔප්පු කරන්න බැරි වෙච්ච චෝදනාව එලිපිට මේ අය කරනවා නම් ඒ වැරද්ද. ඒ අය විසින්ම තමන් කරපු වැරද්ද ඔප්පු කරගන්නවා නම් තමයි දන්නේ පළවෙනිම දේ තමයි ආණ්ඩුව හරි ට්‍රැක් එකට වැටෙන්න ඕනේ. දැන් අනිත් කාරණාව තමයි නම්මල් අපි මෙහෙම ගත්තොත් එහෙම අද මේ වන විට විශේෂයෙන්ම 2024 සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයට අවශ්‍ය කරන ඒ ජනමතයේ ග්‍රාස් රූට් එකේ මහ පොළවේ හැදෙන්නෙම රාජපක්ෂ හොරු අල්ලලා කුදලලා හිරේ දාන්න ඕන. ඔක තමයි අයිඩියොලොජි එක. හරි. ඔවුන් මේ පිළිබඳව දැඩි විශ්වාසයෙන් යුක්තව තමයි ජාතික ජනබලවේගයේ ප්‍රමුඛ අනුරට ඡන්දය දුන්නේ. දැන් ඔවුන් කනස්සල්ලෙන් පසු වෙනවා ඔබලාට ඇයි එහෙම ඉරණමක් අත් නොවන්නේ කියලා. උත්තරයක් ඕන. ඒ අය වෙනුවෙන්. බොරු කියපු නිසා. ආණ්ඩු කුමාර ජනාධිපතිතුමත් JVP එකත් කැම්පේන් එකේ බොරු අර හඳෙන් ගෙනල්ලා හාල් දෙනවා වගේ කතානේ කිව්වේ. උගන්ඩාවේ ඩොලර් බිලියන 18ක් තියෙනවා. දැන් ඩොලර් බිලියන 18 ගේන්න පුළුවන්. දැන් පනතත් පාර්ලිමේන්තුවේ සම්මත වෙලා තියෙනවා. ඉතින් මම අදටත් ආණ්ඩුවෙන් ඉල්ලන්නේ කරුණාකරලා ඩොලර් බිලියන 18 ගේන්න. ඒතකොට මේ ටැරිෆ් යුද්ධ IMF මුකුත් ඕනේ නැහැ නේ අපිට. රාජපක්ෂ ඩොලර් බිලියන 18ක් ගුවන් යානාවල දාලා උගන්ඩාවට ගෙනිච්ච කිව්වා. දැන් ඒක ගේන්න විදියක් නැහැ රටේ නීති නැහැ කිව්වා. දැන් ඔන්න පාර්ලිමේන්තුවේ නීතිය සම්මත කරලා තියෙනවා. දැන් ගේන්න. දැන් ආණ්ඩුවට පුළුවන් ඒ ඩොලර් බිලියන 18 ගේන්න. නේ? හැබැයි ඒ බොරු චෝදනා මේ චෝදනා දාති දෙකක් තියෙනවානේ. ඔප්පු කරන්න පුළුවන් චෝදනා තියෙනවා. ඔප්පු කරන්න බැරුව ප්‍රබන්ධ හදපු චෝදනා තියෙනවා. හැබැයි දේශපාලන වේදිකාවේ 90% ගොඩනගන්නේ ප්‍රබන්ධ. කියන්නේ ඒ වෙලාවට අහන්න පුළුවන් රස කතා. දැන් ලැම්බුගිනි 18. දැන් අතරම ලැම්බුගිනි 18 අනුර කුමාර දිසානායක මහත්මයාට මම චෝදනා කරන්නේ නැහැ. මොකද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් තමයි පාර්ලිමේන්තුවේ කිව්වේ. ඒක පික් කළා තමයි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා එදා අද වර්තමාන ජනාධිපතිතුමා කිව්වේ 18 ගෙනවා බානවා දැක්කා කියලා. හැබැයි ඒක ඇත්තටම කිව්වේ UMP එකේ මන්ත්‍රීවරයෙක්. මගේ මන්ත්‍රීවරගේ නම කියන්නේ නැහැ මොකද දැන් අපි එකට වැඩ කරනවා. හැබැයි අරයා පාර්ලිමේන්තුවේ කියපු බොරුව මෙයා හිතුවා මේක ඇත්තක් ඇති අරයනේ කියන්නේ. UMP කියන්නේ. ඒක පික් කරගත්තා. ඉතින් හැබැයි දැන් බලයට ආවනේ. දැන් බලයට ආවම මේ බොරු ඔප්පු කරන්නේ කොහොමද? දැන් නීති හදලා බලන ඔප්පු කරන්න පුළුවන්ද කියලා. නිලධාරි මාරු කරලා බැලුවා ඉස්සෙල්ලා. තමන්ට ඕන නිලධාරි දාලා බැලුවා. ඊට පස්සේ සමාජ මාධ්‍ය සහ තමන්ට හිතවත් පිරිසක් පාවිච්චි කළා අධිකරණයට නීතිපති දෙපාර්තමේන්තුව නඩුකාරවරුන්ට ගහනවා. සමාජ මාධ්‍ය. ඒක අපි හංගන දෙයක් නෑ. දැන් මම මේකේ වික්ටිම් කෙනෙක්. මට නඩුව අහන්න නඩුකාරවරයෙක් නැති තැනට දැන් ඇවිල්ලා තියෙනවා. ඒක බැලුවා. ඊට පස්සේ නෑ කවුරු හරි කියන්නේ නැති මේ නීති මදි අපි නීති හදමු කියලා. දැන් නීතිත් හැදුවා. ඉතින් තමන් කියපු බොරුව ඇත්ත කරගන්න පුදුම මහන්සියක් දරන්නේ. හැබැයි ඇත්තටම අර മന്ത്രിවරියක් කිව්වා වගේම අපි මේ අවබෝධයෙන් තමයි බොරුව කිව්වේ. ඔව් බලයට එන්න. නෑ එහෙම නෙමෙයි කිව්වේ. ඕනෑම බොරුවක් කීමට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවා කිව්වා. එහෙම කිව්වේ. ඉතින් ඒ අයිතිය බව අපි පක්ෂයක් විදිහට ඒ අයිතිය අපි ආරක්ෂා කරනවා කියලා මේ කතාව බේරගත්තොත් ආණ්ඩුවට රට හදන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් දැන් මාස 6ක් ගිහිල්ලා ඊළඟ මාස 6ත් දැන් අධිකරණ ජනාධිපතිතුමාට රාජපක්ෂලට බැන ඉන්න වෙයි. හරි. නම්මල් ඊළඟ ප්‍රශ්නේ තමයි මේ රටේ පොදු ජන මතයක් තිබුණා පැවතුණා. මහින්ද රාජපක්ෂ වනාහි ඇවිදින පිළිමයක්. මහින්ද කියන්නේ හදවතේ නායකයා. 30 වසරක මම මේ මහජනමතී කියන්නේ. 30 වසරක යුද්ධය නිමා කරපු නායකයා. ඒ ජාතික ඇඳුම, ඒ පීරපු කොණ්ඩේ පස්සට පීරපු හිස, උඩු රැවුල, ගැඹුරු කටහඬ, ඒ ප්‍රතාපවත් ගමන, ඒ සියල්ල විනාශ කළේ ඔහුගේම දරුවෝ. ඇත්තද නැත්තද? ඒක බොරුවක්. බොරුවක්. ඒක ඇවිල්ලා කැම්පේන් එකේ කොටසක්. ඒක හොඳම උදාහරණයක් මම කියන්නද? ඒක විනාශ වෙලා නැහැ. ඒක විනාශ වෙලා නැහැ කියන්න මම හේතුවක් විදිහට කියන උදාහරණයක් කියන්නම්. අද වර්තමාන අධිකාරී ජනාධිපතිතුමා අවුරුදු චාරිත්‍ර ටීවී එකේ පෙන්වන්නේ නැහැ. පෙන්වන්නේ නැත්තේ මම දන්නේ නැහැ පෞද්ගලික හේතුවක් තියෙනව නැද්ද කියන කාරණේ මට අදාළත් නැහැ. ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි සමාජයට දුන්නේ මම මහින්ද රාජපක්ෂ වගේ පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ තාම මහින්ද බ්‍රෑන්ඩ් එකක් නේ. ඒ හින්දානේ මොකද අවුරුදු චාරිත්‍ර මහින්ද රාජපක්ෂ හදපු එකක් නෙවෙයි. ඉතිහාසයෙන් ධම්ම රාජ්‍ය නායකයා කරපු දෙයක්. හැබැයි මහින්ද ටීවී එකේ පෙන්නපු හින්දා මහින්ද මේක ලයිව් දීපු හින්දා අපි වියදම් අඩු කරගන්න. ඒක වියදමක් නෑ. හැම channel එකම ලයිව් පෙන්නනවනේ. හැම channel එකක්ම අවුරුදු චාරිත්‍ර ලයිව් පෙන්නනවද? ඒක අමතර වියදමක් නෑ. හැබැයි ඒකෙම පැහැදිලි මහින්ද රාජපක්ෂනේ බ්‍රෑන්ඩ් එකට ගැහුවා. ඒක වැට්ටුවා.
හැබැයි තාමත් ඒ බ්‍රෑන්ඩ් වැලියු එක සමාජයේ තියෙනවා. මම හිතන්නේ බ්‍රෑන්ඩ් එක. බ්‍රෑන්ඩ් එක තාම ද මහින්ද. ද මහින්ද. ඒක රාජපක්ෂ නෙවෙයි. ඔව් ද මහින්ද. හරි. ඊළඟ ප්‍රශ්නේ. ඔබට මේ ඔබෙන් අහන්නේ ඍජුව. අපිට මතකයි මේ රටේ සංඝ සමාජයේ විරුද්ධ වන විට සිවිල් සමාජ ක්‍රියාකාරීන් මෙතරම් එකල නොසිටියා වුණත් සමාජයේ බරපතල විවේචනයක් තිබුණා. මහා රාත්‍රියේ කොළඹ වැලිකොට්ට දාලා ඔබ රේස් පැද්දා. ඔබ ඇතුළු ඔබේ සහචරයින් අපි එහෙම කියමු. දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින මහනුවර දලදා මැදුර වටේ රාත්‍රී බියර් බොමින් රුසියානු ජාතික කාන්තාවන් නටවමින් යුක්‍රේනයේ ගෑනු ටික ගෙන්නලා අපේ වචනේ. හරි. ලයිට් ගහලා ලොකු පිස්සුවක් එළියා. අද ඒ පිළිබඳව පසුතැවීමක් නැද්ද? මම දැන් අපි දල්දා මාලිගාවට රේස් එකක් පැද්දේ නැහැ. මම හිතනවා ඒ කාලේ වා වගේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් හිටියනම් එතෙන්ට ගිහලා ලයිව් එකක් දෙන්න තිබ්බා. එහෙම වුණා නම් දල්දා මාලිගාවට පැද්ද නැහැ කියලා තහවුරු වෙනවා. මොකද බණින්න හරියනවනේ. බණින්න හරි ගිහලා මෙන්න පදිනවා කිව්වම දල්දා මාලිගාව නැහැ එතන. එතන වෙන තැනක් වෙන තැන නුවර පැද්දා. ඒක හැබැයි අපි රේස් පැද්දේ නැහැ. අපි ඕගනයිස් කරා. හැබැයි අපි ඒක වෙන පැත්තකින් බලන්න. දැන් ඔබේ පවුලේ කවුරුත් එහෙම රේස් පැද්දේ නැද්ද? මල්ලා දෙන රේස් පැද්දා. හැබැයි මාලිගා නුවර රේස් එක පැද්දේ නැහැ. කොළඹ රේස් එක පැද්දා. මොකද කොළඹ කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. කොළඹ නයිට් රේස් කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. මම අදටත් විශ්වාස කරනවා ලෝකයේ ස්පෝර්ට්ස් ඉකොනොමි එක GDP එකෙන් 3%යි. ස්පෝර්ට්ස් ඉකොනොමි එක. ඇමරිකාව වගේ රටක half a trillion dollar industry, $800 million industry එකක්. ඉන්දියාව $100 billion plus industry එක ස්පෝර්ට්ස් ඉකොනොමි කියන්නේ. LPL දැන් මේ දවස්වල යනවා LPL එක ඉන්දියන් ප්‍රීමියර් ලීග් එකේ මීඩියා රයිට්ස් යන්නේ $2-3 billion වලට. ඉතින් මේක ඉන්ඩස්ට්‍රි එකක්. ඒක අවාසනාවකට අපේ රටේ එදා අපේ රටේ සමහර විට මැචුරිටි එකක් තිබ්බේ නැහැ මේක ඉන්ඩස්ට්‍රි එකක් විදිහට දකින්න. මේක දැක්කේ ආතල්ලයක් විදිහට. රේස් පදිනවා කියන්නේ ආතල්ලයක්. හැබැයි රේස් පදින එක, රග ගහන එක, ක්‍රිකට් ගහන එක ඉන්ඩස්ට්‍රි එකක්. ඉතින් අපි අවුරුදු 10ක් 15ක් ඉස්සරහට ප්ලෑන් කරලා කොළඹ නයිට් රේස් කියන බ්‍රෑන්ඩ් එක හැදුවා. ඔව්. ලංකාව රේසින් ඩෙස්ටිනේෂන් එකක් කරා. දැන් සිංගප්පූර් ග්‍රෑන්ඩ් ප්‍රී එක පදින්නේ අලුත් රේසින් ට්‍රැක් එක නෙවෙයි සිංගප්පූර් ටවුම වටේ. ඔය මානසිකත්වයේ සිංගප්පූරුව හිටියනම්. කියයි මුළු සිංගප්පූර් මෙච්චර ලෝකේ ඉකොනොමික් හබ් එක, බැංකින් හබ් එක, ට්‍රේඩින් වල හබ් එක පාරවල් වහලා රෑ රේස් පදිනවා කියයි. හැබැයි සිංගප්පූර් එහෙම දැක්කේ නෑ. සිංගප්පූර් එක $1 මිලියන් බ්‍රෑන්ඩ් එකක් බවට පත් කරා. $1 බිලියන් බ්‍රෑන්ඩ් එකක් බවට. මම හිතනවා අපිට ෆෝමියුලා 3 වල ලංකාවේ කොළඹ නයිට් රේස් එක ග්ලෝබල් බ්‍රෑන්ඩ් එකක් බවට පත් කරන තැනට අපි ගෙනාවා. ඉන්ටර්නැෂනල් රේස් පදින ආවා. ඒක නෙවෙයි ලැම්බෝගිනි 18ක් ගෙනාවා කියලා කතාවක් කුත් හැදුනේ. හැබැයි අවාසනාවකට මේක දේශපාලනීකරණය වුණා. දේශපාලනීකරණය කළා ඒ බ්‍රෑන්ඩ් එකට ගැහුවා විතරක් නෙවෙයි අද කාල්ටන් රග්බි සෙවන්ස් එක ලෝකේ පළවෙනි ෆ්‍රැන්චයිස් සෙවන්ස් ටූර්නමන්ට් එක. අද මම නඩුවට උසාවිත් යනවා ඒකට ස්පොන්සර්ෂිප් එකක් අරගෙන. ඉතින් ඒකට මම හිතනවා මම ඒකට චෝදනා කරන්නේ සමාජයට. අතරම දේශපාලඥයන්ට ඒ ස්පෝර්ට්ස් ඉකොනොමි කියන එකේ වැලියු එක තේරෙන්නේ නැහැ. දේශපාලඥයෝ බොහෝ අයට ක්‍රීඩාව කියන්නේ බැට් එකයි බෝලේ වොලිබෝලේ නෙට් එකයි බෙදෙන තැනට ලඝු වෙලා තියෙනවා. හැබැයි ලෝකයේ දියුණු රටවල් වල GDP එකෙන් 3% අතර තියෙන ස්පෝර්ට්ස් ඉකොනොමි එක. ස්පෝර්ට්ස් ගත්තම ඒක සෙග්මන්ට්ස් 3කට කඩනවා. ලෙෂර්, කම්පිටිටිව් ස්පෝර්ට්ස්, ලෙෂර් ස්පෝර්ට්ස්, ෆ්‍රැන්චයිස් ටූර්නමන්ට්ස් දැන් LPL, IPL අපේ ලංකාවේ දැන් ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් එක. මම ක්‍රීඩා මැති කාලේ පටන් ගත්ත එක. අද ඊසිලි $200 මිලියන 200ක ඇසට් එකක්. $200 මිලියන 200ක ඇසට් එකක් ලංකාවේ තියෙන එකම ස්පෝර්ටිං ඇසට් එක. ඉතින් එදා අපි කොළඹ නයිට් රේස් එක ගෙනාවේ ওই concept එකට. හැබැයි සමහරවිට අපි පොඩි වැඩි වෙන්න පුළුවන්. අපි තරුණයි. ඉතින් මේ පොඩි ළමයිට මේව තේරෙන්නේ නැහැ. මුන් මේ ආතල්ලයකට රේස් පදින්නේ කියන තැනට මේක ලඝු කරා. හැබැයි අවාසනාවකට අද වෙනකොට ඉතින් අපේ රේසින් ඉන්ඩස්ට්‍රි එකම රේසින් කියන්නේ සමස්ත රේස් concept එකම ඉන්ඩස්ට්‍රි එකම අපි ඒ ග්ලෝබලයිස් වෙන තැනින් ඈත් වුණා. හරි. අපි තව ප්‍රශ්නයක් අහනවා. මේක ඔබගේ මම සම්බන්ධයි. මේ චෝදනාව මාත් කරලා තියෙනවා. මම ඒකට ඇඩ්මිට් වෙනවා කරා කියලා. මම විසින් කරපු සියලුම චෝදනා වලට මම ඇඩ්මිට් වෙනවා. හරිනේ? හරි. වර්තමාන ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායක අවස්ථා ගණනාවකදීම කිව්වා. ඒක මමත් කිව්වා. මොකද්ද කිව්වේ? සිරිලිය සවිය ගිනුම මේක නාහ බෑ. මිනිස්සු හිතයි යඩේ මේ හම්බෙලත් යකෝ මේ ප්‍රශ්නේ අහුවෙන්නේ නැහැ කියලා. හරිද? දෙකේ වටයි වී අනුර කුමාර දිසානායක ඒවක කිව්වා දෙකේ වටයි වී යනු මේ කාන්තාවකගේ කිසිසේත්ම ගැහැණියකගේ නොවේ. මේක පිරිමියෙකුගේ විය යුතුයි. අංක 1 සිරිලිය සවිය ගිනුම. ඊළඟ 2 එහා බැඳිච්ච ප්‍රශ්නේ තමයි මවව ගෙන්නන්නට නොහැකි තැන ඇයව ගෙන්නන්නේ කතානායක නිල නිවසට ස්ටේට්මන්ට් එකක් ගන්න. ඒ කොහොමද නීතිය නැව්වේයි 1-1 හරි.
දෙක සිරිලිය සවියේ ගිණුම ගැන කියන්නේ. සිරිලිය සවියේ හෝ ඕනෑම ගිණුමක් ඕපන් කරන බැංකුවෙන් නේ. ඒතර රටේ බැංකින් ලෝ එකක් තියෙනවා සෙන්ට්‍රල් බැංකෙන් ගවර්න් කරන. සෙන්ට්‍රල් බැංකුවේ තමයි රෙගුලේෂන් හදලා තියෙන්නේ. හෙට බැංකුවේ වැඩිම ෂෙයාර් හෝල්ඩර් බවට ඔයමයිපත් වුණත් අපි දෙන්නට ඕන විදිහට account එකක් ඕපන් කරන්න බෑ. සහ අපි කියමුකෝ හරි අපි උපකල්පනය කරමුකෝ වැරදි අංකයක් දැම්මා කියලා. ඒක කොහොමද පොලිටිෂියන් කෙනෙක්ගේ අතට ගියේ? රටේ බැංකින් ලෝ එක වයලේට් කරේ කොහොමද? මොන පදනම මතද? එහෙමනම් මේ බැංකුවේ account එකක් ඕපන් කරන හැම ව්‍යාපාරිකයෙක්ම පුරවැසියෙක්ම මේ බැංකුවේ ගණදෙනු කිරීමේදී පරිස්සම් වෙන්න ඕනේ. ඒ තමන්ගේ private data දෙනවා politiciansලට. නේ? එතකොට අනිවාර්යෙන් බැංකුවෙන් ස්ටේට්මන්ට් එකක් ගන්නවා. ඒ බැංකුවේ මොකද බැංකුවේ නම කියන්නේ නැහැ ඒක. හරි නැති හින්දා. අනිවාර්යෙන් account එක ඕපන් කරාපු කෙනාගේ ස්ටේට්මන්ට් එකක් ගන්නවා. සහ සෙන්ට්‍රල් බැංකුවෙන් මේක අනුමත කරනවා. ඒකට අවශ්‍ය process එක අපි follow කරලා තියෙනවා. සහ අපේ අම්මා FCID එකට තුන් පාරක් ගියා කට උත්තර දෙන්න. තුන් පාරක් ගියා. කතානායක නිල නිවසේ කට උත්තරයක් දුන්නා කියන කාරණය නෙවෙයි. ඒක පිළිගන්න බෑ. හැබැයි කතානායක නිල නිවසේ අපි සති කීපයක් හිටපු වෙලාවේ ලියුමක් ගෙනත් දුන්නා කට උත්තරයක් දෙන්න එන්න කියලා. ලියුමක් දීලා ලියුම ලැබුණා කියලා අසන ගහ ගන්න එකයි කට උත්තරේ කියන්නේ දෙකක්. හැබැයි අපි CID එකට FCID ඔබට මතකයි එක වෙලාවක් CID එක ඉස්සරහා කාන්තාවෝ 1000ක් විතර ඇවිල්ලා ඔය සිරිලිය සම්බන්ධ ලොකු උද්ඝෝෂණයකුත් කරා ඒ වෙලාවේ. ඉතින් අපි ගිහිල්ලා දාලා වෙලාවට අපි කට උත්තර දීලා තියෙනවා. සහ ඉතින් අපිට කිසිම උමනාවක් නැහැ චැරිටි ඕගනයිසේෂන් එකක් NGO එකක් හෝ නැත්නම් non profit ඕගනයිසේෂන් එකක් හදන බොරු විස්තර දෙන්න. මොකද ඒකේ ප්‍රධාන ට්‍රස්ටි විදියට ශ්‍රීලන්ති රාජපක්ෂ කියන නම තියෙනවා නම් ඒකේ ගණදෙනුකරණය වෙන්නේ ශ්‍රීලන්ති රාජපක්ෂ මැතිණිය සහ ඒ කමිටුවේ අනුමැතිය මත නම් ඒකට බොරු ID නම්බරයක් දෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ එහෙම දුන්නට වාසියකුත් නැහැ. දැන් අපි වෙන කෙනෙක්ගේ නමක් දාලා අපේ ID එක දාගන්නවා නම් ඒතර හිතන්න පුළුවන් වෙන කෙනෙක්ගේ නමක් දාලා ID එක අපේ දාලා අපි මේ සල්ලි ගන්න අස්සන අපි ගහලා සල්ලි ගන්න හදනවා කියන්නේ. දැන් මේක එහෙම එකක් වෙලා නැහැ නේ. මේක හුදෙක් දේශපාලනික වශයෙන් නරඹනවා. දැන් එහෙම ඔය කතාව ඇත්තනම් ඔබ කියන. හරිද? එදා මේක කියනකොට හරි ඔබ වර්තමාන ඉදිරිපත් කරන තර්ක වලින් මේක කවුන්ටර් කරන්න තිබුණානේ. ඇයි එහෙම නොකරේ? අපි අවංකව හිතුවා මේ රටේ සමහර චෝදනා නගන අය ඔබ ඇතුළුව ඔව් මේ සාමාන්‍ය දැනීම තියෙනවා කියලා. කියන්නේ බැංකුවක account එකක් ඕපන් කරනකොට ඒ process එකක් තියෙනවා. නේ? ඒ process එක follow කරේ නැතුව ලෝකේ කිසි කෙනෙක්ට බැංකුවක් ඕපන් කරන්න බෑ. ඉතින් අපි ඒකද මම අපිට වැරදුනා කියලා. අපි මේ සමහර පොඩි දේවල් අපි සමහර චූටි දේවල් අපි හිතුවා මේක වැඩක් නෑ නෝකත් නෑ නයිට්‍රේට් සම්බන්ධ හොඳ උදාහරණයක්. අපි හිතුවා නෑ මේකට ලොකු සමාජ බැකින් එකක් තියෙනවා. මිනිස්සු ඇවිල්ලා 1000 15000 20000ක් බලන්න එනවා. රග සෙවන්ස්ගේ ඉතිහාසෙ පරිණතට 10000ක ප්‍රෞඩයක් කියලා රග මැච්චක් බලනවා. 10000ක් කියලා රග මැච්චක් බලලා නෑ ලංකාවේ. ඉතින් අපි හිතුවා නෑ මේකට සෝෂල් මූවමන්ට් එකක් හැදෙනවා. හැබැයි ඊට වඩා පොලිටිකල් මූවමන්ට් එක ස්ට්‍රෝං. ඉතින් මම හිතනවා මම පිළිගatiya යුතු කාරණේ තමයි අපි උත්තර දෙන්න ඕනේ වෙලාවේ. අපි උත්තර දුන්නේ නැහැ. සහ අපි ඇත්තටම සමහර කාරණා දේශපාලනීකරණය කරන්න දීලා අපි හිටියා. එතන අපිට වැරදුනා. හරි දැන් ඔබ ඇතුළු ඔබගේ සහෝදරයින්ට උසාවියේ නඩු කීයක් විතර තියෙනවද? විවිධ චෝදනා මත. ගණන් කරගන්නත් බෑ. උසාවියේ නෙවෙයි කට උත්තර දෙන්නේ. ඔව් කට උත්තර. ඒක ඉතින් පාර්ලිමේන්තුවේ කෑ ගහන විදියට තමයි තින්දු වෙන්නේ. එතන කට උත්තරේ ගන්න ඒ අනුව. ඔව් වැඩිපුර කෑ ගැහුවොත් වැඩිපුර කට උත්තර ගන්නවා. ඉතින් යහපාලන ආණ්ඩුවෙත් එහෙමයි. බෑ දැන්ට මම හිතන්නේ මල්ලිට අධිචෝදනා දෙකක් තියෙනවා. මට එකක් තියෙනවා මම එකක් නිදොස්කො නිදහස් වුණා. ඒ නිදොස්කො නිදහස් වෙච්ච නඩුවේ තව කොටසක් තමයි දැන් අධිචෝදනා එක්ක අපි යන්නේ. ඉතින් මට විශ්වාසයි අධිකරණයේදී අපේ සාධාරණත්වය අපිට ඔප්පු කරන්න පුළුවන්. හරි. මේක චෝදනාව. ඊළඟ එක. තාජුදීන් ඝාතනයට ඔබ සම්බන්ධයි නේද? ඔබේ සහෝදරයෙක් සම්බන්ධයි නේද? එහෙම තමයි දේශපාලන වේදිකාවේ මතේ ගොඩ නැගුවේ. හැබැයි තදුරීන් ඝාතනය කියන කාරණය ඝාතනයක්ද නැද්ද කියන ප්‍රශ්නෙත් තියෙනවා. ඒකත් දේශපාලනීකරණ එක. එතන තමයි මම දැන් අපේ ලොකුම මිස්ටේක් එක අපිට ඒ වෙලාවේ ඇත්තටම ඩෙෆර්මේෂන් වලට හරි ඔය දැන් පේනවනේ දැන් ආණ්ඩුවේ ඇමතිවරයෙක්ගේ හෝ රාජ්‍ය ඇමතිවරයෙක් කතාවක වචනයක් වෙනස් වුණත් CID යනවා. දැන් අද CID එකේ වෙනම බ්‍රාන්ච් එකක් දාන්න වෙනවා මට පේන්නේ මේ ආණ්ඩුවගේ පෞල් ප්‍රශ්න බේරන්නයි, ගෙවල් වල ප්‍රශ්නයි, කතාවල විකෘති කරා කියන ඒවායි මානසික ආතතිය හැදෙනවා බේරන්න. බෑ අපි එහෙම කරේ නැහැ. ඉතින් අපි පැහැදිලිවම කියන්නේ අපි තදුරින් කියන්නේ අපි දෙක ක්‍රීඩා කරපු යාළුවෙක්. අදටත් මම හොය යාළුවෙක් විදිහට සැලකනවා. ඉතින් ඒ පිළිබඳව අනිවාර්යයෙන් හොයන්න ඕනේ. මොකද ඒක දේශපාලනීකරණය කරලා බොරු චෝදනාවක් නගන්නේ යම් කිසි කෙනෙක් සම්බන්ධ වුණා නම්
දර්ශන මහත්මයා අනිවාර්යෙන් ඒ බොරුව හදපු කෙනාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. මොකද ඒක තමයි තදුරීන්ට කරන්න පුළුවන් සාධාරණය. මේ බොරුව හදපු කෙනාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. අනිවාර්යෙන් කළ යුතුයි. මොකද එහෙම නැත්තම් ඕනෑම මිනිස්සෙක් දැන් ඔබ හිතනවාද ඔබ ඔය හිතන පතන ආකාරයට ඒ ඝාතනය සම්බන්ධයෙන් නීති හා යුක්තිය ඉටු වෙයි කියලා ඔබලාව සමාජයෙන් ඒ සම්බන්ධයෙන් තිබෙන චෝදනාවෙන් නිදහස් වෙයි කියලා ඔබ විශ්වාස කරනවා. දර්ශන මහත්මයා දැන් CID එකත් පොලිසියත් එක පවුලක් හෝ පුද්ගලයෙක් කේන්ද්‍ර කරගෙන පරීක්ෂණ කටයුතු කරොත් ඒකෙන් තදුරින්ට සාධාරණයක් වෙන්නේත් නැහැ පරීක්ෂණ කටයුතු සාධාරණයක් වෙන්නේත් නැහැ. හැබැයි විවෘත මනසකින් අවංකව මේ පිළිබඳව සාධාරණයක් කරන්න ඕනේ කියන මතේ ඉඳන් පරීක්ෂණ කටයුතු කරොත් මම හිතනවා ඔය ප්‍රශ්නෙට උත්තරයක් හම්බෙයි. හැබැයි අද මේ යන විදියට පරීක්ෂණ කටයුතු ගියොත් සාධාරණයක් වෙන්නේ නැහැ. නෑ. හරි. ඊළඟ ප්‍රශ්නේ තමයි මොකද්ද තාජුඩින් කතාව. ඒත් එක්කම නැගෙන තව කාරණාවක් තිබෙනවා නාමල්. ඒ තමයි සරල ප්‍රශ්නයක් ගන්න උත්තරයක් දෙන්න. ඔබට පෙම්වතියන් කී දෙනෙක් හිටියද? ගණන් කරේ නැහැ. ගණන් කරේ නැහැ. හරි. ඔවුන්ගේ මේ සමාජ මතය මම නියෝජනය කරන්නේ. මම නියෝජනය කරන්නේ මගේ මතේ වන්නයි සමාජ මතේ වන්නේ. ඔවුන් කියන දේ මා නියෝජිතයෙකු වශයෙන් ඔබට අහන්න ඕනේ. ඔව් ෆෝවර්ඩ් කරනවා. ඊටතර ඔබ සතුයි. සාධාරණයි. ඔබගේ පෙම්වතියන්ව පසු කාලේ ඉන්න විවාහ කර දීම වෙනුවෙන් ඔබ විශාල මුදල් සම්භාරයක් වියදම් කරා කියලා චෝදනා කරනවා. නෑ. ඒ ඔක්කොම බොරු. මොකද මම ඇත්තටම සීරියස් යාළුවලා හිටියේ නෑ. ඒක අවංකව කියන්න ඕනේ මහං ගන්න දෙයක් නෑ. මම දැන් බැඳලා ළමයි දෙන්නෙක් ඉන්නවා. එක ළමයෙක් ලබන අවුරුදු ඉස්කෝලේ යනවා. අනිත් එකට අවුරුදු 2යි. සහ මම ඒ ඩිසිප්ලින් එක සහ විනය ආරක්ෂා කරගෙන ඉන්නවා. හැබැයි ඉතින් බඳින්න කලින් මම එහෙම සීරියස් කාඩ් එකවත් යාළුනේ නෑ. ඒ හින්දා ඉතින් මට එහෙම කමිට්මන්ට් එකක් ඒ කියන්නේ සීරියස් නැති සාමාන්‍ය affairs තිබුණා. ඔය සාමාන්‍ය දෙයක් ඉඳ. යාළුවෝ ගොඩක් හිටියා. යාළුවෝ ගොඩක් හිටියා. තාම ඇඩ්මිට් වෙන්නේ නැහැ නේ. තාම ඇඩ්මිට් වෙන්නේ නැහැ නේ. නේද? මගේ one sided story එකකට මම කමිට් කරන්නේ ඇයි? right. නේද? ඒ කියන්නේ මම සමාජලාට මම හිතන්න පුළුවන් මම සීරියස් කියලා. එයා සීරියස් නැත්තම්. සමහරවිට එයා සීරියස් නැත්නම් මම සීරියස්. ඔක්කොම ඒ අය සීරියස් අරන් එහෙමද කියන්නේ? ඒ අය ගත්තද එයාත් සීරියස් ගන්න නැතුව හිටියද කියලා මම දන්නේ නැහැ. මොකද මම ඒක අහලත් නැහැ. ඉතින් මම හිතනවා ඕනෑම තරුණ වයසේ ඉන්න කෙනෙක් ඒ කමිට්මන්ට් තියෙන අය ඉන්නවා, කමිට්මන්ට් නැති අය ඉන්නවා, යාළුවෝ විදිහට ආශ්‍රය කරන අය ඉන්නවා, නැති අය ඉන්නවා. ඉතින් මමත් ඒ වගේ සාමාන්‍ය තරුණෙක්. මම සමහරව මම අසාමාන්‍ය තරුණෙක් විදිහට දැක්කත් මම සමාජ ජීවත් වෙච්ච, රග සෙල්ලම් කරපු, ඉස්කෝලේ ගිහපු, ඉස්කෝලෙන් කට්ට පැනපු, කැම්පස් ගිහපු සාමාන්‍යයෙන් ජීවත් වෙච්ච තරුණෙක්. හරි. ඒ සාමාන්‍ය තරුණයන්ට තිබිච්ච අවස්ථාවල් මට තිබ්බා. ඔව් සාමාන්‍ය තරුණයෙකුට එවක පවතින සමාජ සන්දර්භය තුල තිබෙන ඒ වගේ අවකාශය තිබුණා. ඒක වෙනසකට තිබ්බේ අර මගේ ආරක්ෂක. ඔබ නාමල් වීමත් හරි පිළිගන්නවා. ඊළඟ ප්‍රශ්නේ. අත්තම කතාව ගත්තොත් නාමල් අද ඔබේ පියාට බලන්න මේ රටේ මිනිසුන්ගේ තේ අදහස හදවත් තුළ පළපදියම් වෙලා තිබෙනවා. අපදෙහි නියෝජනයක් වන්නේ මේ නිවස ඉල්ලලා විජේරාමේ ගෙදරින් යන්න ඵලයන් මේ ගෙදරින් ඉන්න එපා හිටිය ඇති කිය මේ තරම් කියද්දි මේ ගෙදර අතහැරලා දාලා යන්න බැරි ඇයි මොකද්ද ප්‍රශ්නේ? ඇයි ඒ වගේ 2.50ට වැටෙන්නේ ඇයි? යන්න පුළුවන්. ඒ යෑම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇයි මේ ලියමනක් කරකම් බලන් ඉන්නේ? ඉතින් යන්න කියනවා යන්න එපා. රටේ නීතියක් තියෙනවා. මේ නීතිය කඩන්න වර්තමාන ජනාධිපතිට අයිතියකුත් නැහැ. ව්‍යවස්ථානුකූලව රටේ හිටපු ජනාධිපතිවරයෙක්ට ආරක්ෂාව සැපයීම සහ ඒ ජනාධිපතිවරයාගේ යම් කාරණා පිළිබඳ අවධානය යොමු කිරීම පවත්නා රජයේ වගකීමක්. ඒක මහින්ද රාජපක්ෂ කියන චරිතයක එක පැත්ත අපි දෙපැත්තකට බලමුකෝ. මහින්ද රාජපක්ෂ කියන චරිතයට නම රාජපක්ෂට ආරක්ෂාව දෙන්න බෑ. එහෙමනම් මට සන්නද්ධ හමුදාවක් ඉන්න ඕනේ. අපේ පක්ෂයට සන්නද්ධ හමුදාවක් නැහැ. එහෙම නැත්නම් අර සමහර කලාපීය රටවල් තියෙනවනේ පෞද්ගලික ආමි ඉන්නවනේ පෞද්ගලික සන්නද්ධ හමුදා එක එක පළාත් බාරව. ඒ වගේ කො අපි හමුදාවක් හදන්න ඕනේ. එහෙම නැත්නම් රජය ආරක්ෂාව දෙන්න ඕනේ. ඉතින් ආණ්ඩුවට ඒ කාරණාවලට එහාට ගිහිල්ලා ගෙදරින් අයින් කරගන්න ඕන නම් තර්ජනය කළ වැඩක් වෙන්නේ නැහැ. තර්ජනය කළ වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ආරක්ෂාව සම්බන්ධයෙන් අපි උසාවි ගියා. උසාවි නඩුව ඇහුවේ නැහැ. ඉතින් අපි අපේ ආරක්ෂාව සපයන් ඉන්නවා. හැබැයි ඉතින් අපිට සන්නද්ධ හමුදාවක් නැහැ. ඒ හින්දා මේ හෙට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජීවිතයට යම් හානියක් වුණොත් ඒක ආණ්ඩුවකින් බාර ගන්න ඕනේ. ඒ කියන්නේ එහෙම කාලවක අනුවක් කාල රාමුවක් පිළිබඳ
නිර්ණායකයන් මුකුත් නැහැ අහවල් දිනේදී අපි ගේ බාර දීලා යනවා. මොකද අනුර කුමාර දිසානායක මෙන්න මෙහෙම කියනවනේ නාමල්. තමුන්ට ඉන්නවා දරුවෝ 3 දෙනෙක් කොල්ලෝ 3 දෙනෙක්. පිරිමි 3 දෙනෙක්. අපේ භාෂාවෙන් ගත්තොත්. මේ දරුවන්ට බැරිද තමුන්ගේ අම්මව තමුන්ගේ තාත්තව මම බලා කියා ගන්න බැරිද? මොකද තියෙන ප්‍රශ්නේ? ඇයි ඇත්තටම මොකද තියෙන ප්‍රශ්නේ? ඇත්තටම තියෙන ප්‍රශ්නේ අපිට සන්නද්ධ හමුදාවක් නැති එක. ඒකයි ගැටලුව. මහින්ද රාජපක්ෂට අවශ්‍ය ආරක්ෂාව දෙන්න අපට සන්නද්ධ දැන් විජේරාම නිවසේ ආරක්ෂාව තිබෙනවා. මම හිතනවා තියෙන අනිත් තැන් එක්ක සාපේක්ෂව බලනකොට තංගල අපේ මහගෙදරටත් වඩා කාල්ටන් එකම මැදමුන්ට වඩා විජේරාම නිවසේ ආරක්ෂාව තියෙනවා. ඉතින් දැන් සමහර රාජ්‍ය නායකයෝ තීන්දුව ගන්නවා. ඒ ගන්නකොට ඒ ගන්න තීන්දුව පසුපස හඹා යනවා නම් තමයි දේශපාලනයේ සමුගත්තේ දවසට එතුමාට විශ්‍රාම යන දවසටත් ඒ අපේ තර්ජනයේ තියෙනවා. මේක හැප්පෙන්නේ නැතුව වෙඩි තියන්න දීලා බලාගෙන ඉන්නේ ඒ හේතුව මතද කියන මම දන්නේ නැහැ. හැබැයි ඉතින් ඒ තීන්දුව ගත්තොත් අපි විශ්‍රාමික හමුදාපතිවරයෙක් ගන්නවා. මේජර් කෙනෙක් ගන්නවා. බ්‍රිගේඩියර් කෙනෙක්. එහෙම නැත්නම් රජයේ වෙනත් ලයිෆ් ට්‍රෙට් එකක් තියෙන ඉන්ස්ටිටියුෂන්ස් වල ප්‍රධානීන් පොලිස්පතිවරු. ඉතින් ඒ සියලු දෙනාගේම ආරක්ෂාව සපයන්න පවතින ආණ්ඩුවට වගකීමක් තියෙනවා. ක්‍රිස් ගනුදෙනු සම්බන්ධයෙන් අපිට චෝදනා තිබෙනවා. තියෙනවා. ඒ පිළිබඳ අධිකරණ නඩුව යනවා. ඉතින් නඩු කටයුත්තක් හින්දා කතා කරන්න බෑ. නෑ මම පැහැදිලිවම නඩුව තුල මගේ නිර්දෝෂීභාවය මට ඔප්පු කරන්න පුළුවන් කියලා මගේ විශ්වාසය තියෙනවා. මොකද ඒක ඇත්තටම ක්‍රිස් එකයි මගේ අතර ගනුදෙනුවක් නෑ. හැබැයි ක්‍රිස් සමාගම රග්බි සෙවන්ස් වල ස්පොන්සර්ෂිප් එකක් දුන්නා. කාල්ටන් සෙවන්ස් එකට. ඒ අවුරුද්දේ ක්‍රිස් සමාගම අපිට විතරක් නෙවෙයි මැලේසියාවල තිබිච්ච ඉවෙන්ට් එකකටත් ලංකාවේ තව ඉවෙන්ට් එකකටත් ස්පොන්සර්ෂිප් එකක් දුන්නා. හැබැයි ආණ්ඩු මාරුවක් දෙක්ක යම් පුද්ගලයෙක් යම් කණ්ඩායමක් මේක අධිකරණයේ එළියට එයි. ක්‍රිස් එකක් දෙක ඇත්තටම ගනුදෙනුවක් දාගන්න ගියා. ඒක බැරි වෙච්ච හින්දා පොදු පැමිණිල්ලක් ලියලා දූෂණ මර්දන කමිටුවට දැම්මා. දැම්මම ක්‍රිස් එක කාල්ටන් සෙවන්ස් එකට සල්ලි දීලා තියෙනවා. අනිත් ස්පොන්සර්ෂිප් දෙක ගැන හොයන්නේ නැහැ. හැබැයි මේ ගැන හොයලා පැමිණිල්ල විභාග කරනවා. ඒක තමයි කෙටියෙන්. අපි මෙහෙම ගම්මුකෝ නාමල් මේ ඊළඟ ප්‍රශ්නේ මෙන්න මෙහෙම අදහසක් තිබෙනවා සමාජයේ. ඒ තමයි ඔබගේ පියාගේ හෝ ඉන් පසු පැවති රජයන්ට වඩා නීතියේ හා උසාවියේ ස්වාධීනත්වය දැන් ආරක්ෂා වෙලා තිබෙනවායි වර්තමාන රජයේ ඒ ඇතිකොට තිබෙනවා අය නීතියේ සාධාරණත්වයේ යුක්තිසහගතභාවය කියන්නේ නීතිය හරි අපක්ෂපාතී එහෙම අදහසක් තිබෙනවා. දැන් මහින්ද හිටියනම් ආපු මොන සුද මොන හොරු අල්ලනවාද ඊට වඩා අහපන් රනිල් වික්‍රමසිංහ අයියෝ ඒ ගානට මිනිස්සුන්ගේ ඔළුවේ හැදිලා තියෙනවා. හැබැයි දසමාත ඔකට හොඳම උත්තරය හම්බුණා ජනාධිපතිතුමාගේ කතා ටික අහන් හිටියනවා. ඒ කතාවල තියෙන දැන් සාපේක්ෂව ඔබ යුගයට වඩා අද නීතිය ක්‍රියාත්මක ක්‍රියාත්මක වීම පිළිබඳව සෑහීමකටපත් වෙන උදාහරණ කිහිපයක් කරනවා. එක දේශපාලන වේදිකාවේ ප්‍රධාන කතිකයෙක්ව පොලිසිය ප්‍රධාන තනතුරක් වලට පත් කරනවා ප්‍රොමෝෂන් එකකුත් දෙනවා. ඒතර දේශපාලන වේදිකාවේ ඉන්න කෙනෙක්ට පොලිසියට බැඳෙන්න බෑ. ඒක පත් කරනවා. හැබැයි ඒ පුද්ගලයායි අමාත්‍යාංශ ප්‍රධාන ලේකම් කෙනෙක් තමයි පාස්කු ප්‍රහාරය එල්ල වෙනකොටත් බුද්ධ්‍යංශ ප්‍රධානින් දෙන්න. මම නම් දෙක දන්නවා කියන්නේ. හරි. එතකොට ඒ දෙන්නට බාර දෙනවා ආය පාස්කු ප්‍රහාරය ගන්න. ඒතර ඒ දෙන්න ඩියුටි ඉන්නකොට වර්තමානයේ අධිකරණ පද්ධතියේ වෙඩිල්ලක් තියලා පාතාල එක්කනේ මැරෙනවා. මම පාතාල නායකයා කියන වචනේ පාවිච්චි කරන්න කැමති නැහැ. පාතාල කෙනෙක් නැති වෙනවා. පොලිසිය නායකයාගේ නම කියන්න අකමැතියි කියලා කිව්වේ පාතාල නායකයෝ සමගත් සම්බන්ධකම් තිබ්බනේ. නැති පාතාල මම නායකයා කියලා කියන්නේ නැත්තේ. පාතාල කියන්නේ නම කියන ප්‍රශ්නස් නෑ. එහෙම සම්බන්ධයක් තිබුණේම නැද්ද? මම තුන් පාරක් හිරේ ගියානේ. ඉතින් මගේ සෙල් එකේ හිටියේ නෑනේ භාවනා කරන අය. මාව යහපාලන ආණ්ඩුවෙම හිරේ දැම්මේ මොකෝ අපි ගිහලා මේ එක්ස්පීරියන්ස් ගන්න හිරේ ගියේ නෑනේ. හැබැයි පොලිසිය ප්‍රකාශනේ බලන්න. අපි ගම්පහේදී වෙඩි තියනවා කියලා දැනන් හිටියා. කොළඹදී වෙඩි තියයි කියලා අපි හිතුවේ නෑ. ඒකම පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ආරක්ෂක ලේකම්වරයා එදා හිටපු අපි ගහයි කියලා දැනන් හිටියා. මෙච්චර සරල ගහයි කියලා අපි හිතුවේ නෑ. හැබැයි මේ දෙකේම පොදු කාරණා ප්‍රධාන මර්මස්ථාන දෙකක එකම දෙන්නෙක් ඉන්නවා. ඊදර අතරත් ඉන්නවා. දැන් සාධාරණත්වයක් ගැන කතා කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාව තමයි පාර්ලිමේන්තුවේ වැඩියෙන් කෑ ගැහුවොත් ඉස්සෙල්ලා ඉරේ නඩු දානවා. ජනාධිපතිවරයා කියනවා පවුල් පිටින් අපි දානොත් බලා ගන්නම් කරන විදිහ අපි දන්නවා කරන විදිහ. දැන් මේ කාරණා දිහා බැලුවම එකම
එලිපිට මාධ්‍ය ආයතන වල නම් කියලා මාධ්‍යවේදීන්ට ගහනවා. මාධ්‍ය ආයතන වලට එලිපිට පාර්ලිමේන්තුව ඇතුලේ තව චෝදනා නගනවා. තවත් පැත්තකින් එක සැරේට එක සතියක් ඇතුළත පොලිසිය ස්ථානාධිපතිවරු 120ක්ද 110ක්ද ට්‍රාන්ස්ෆර් කරනවා. මේ දේශපාලන ට්‍රාන්ස්ෆර් කරන්නේ නැහැ කියලා බලයට ආපු අය. දැන් නාම රාජපක්ෂ ජනාධිපතිතුලා ඔක කරා නම් ඔයාලට චෝදනා කරන්න පුළුවන් මු තාත්තා වගේමයි කියලා. හැබැයි අපිත් 100 ගණක් ට්‍රාන්ස්ෆර් කරේ නැහැ. හැබැයි 100 ගණක් ට්‍රාන්ස්ෆර් කරනවා. රජයේ ප්‍රධානම වගකිය යුතු නිලධාරීන් 43 දෙනෙක් පූල් එකේ වාඩි කරලා තියෙනවා. පූල් එකේ වාඩි කරලා තියෙනවා. තමන්ගේ ප්‍රධාන තනතුරු වලට දේශපාලන වේදිකාවේ තමන් වෙනුවෙන් කතා කරපු කතා පවතු ප්‍රධානින් පත් කරලා තියෙනවා. ඒ කියන්නේ මම චෝදනා කරනව නෙවෙයි මේ. මොකද අපේ ආණ්ඩුවලුත් අඩු වැඩි වශයෙන් මේක කරා. හැබැයි මේ කරන්නේ නැහැ කියලා බලයට ආපු හින්දා මම මේ කාරණේ කියන්නේ. දැන් වයසිලා මාරු කරන එක අපේ ආණ්ඩුවෙන් කරා. හැබැයි අපි කරන්නේ නැහැ කියලා බලයට ආවේ නැහැ. කරන්නේ නැහැ කියලා ආවේ නැහැ. අපිට චෝදනාවක් තියෙනවනේ. දැන් මේ එහෙම අපේට තියෙන චෝදනා කරන්නේ නැහැ කියලානේ මෙයාලා බලයට ආවේ. 143 දෙනෙක් පූල් එකේ දාලා වාඩි කරලා තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපතිවරයා කැඳවලා නඩු අංක සහ නම් කියලා අහනවා මේ නඩුවට කොහොමද අපි අරෙස්ට් කරන්නේ. මේ මාධ්‍ය කියනේවද නඩුපතිතුමා ඇවිල්ලා මේ වේදිකාවේ කියන කතාව මේ නාම රාජපක්ෂව කෝට් කරන්න එපා මේකට. මේකට කෝට් කරන අනුකුමාර දිසානායක අධිකාරී ජනාධිපතිතුමා. එතකොට දැන් මට කියන්න බැලුමට මේ ආණ්ඩුව ඇතුලෙන් තව එකක් ඇඩ් කරන්න ඕනේ ඔකට. මේ ළඟදි වෙච්ච එක. තරුණයෙක් පලස්තීනයට සපෝට් කරලා පෝස්ට් එකක් දැම්මම ඩියෝ ගහනවා. ස්ටිකර් එකක් ඇලෙව්වා කියලා. ස්ටිකර් එකක් ඇලෙව්වා කියලා ඩියෝ ගහනවා. අනිත් පැත්තෙන් පිල්ලයන්වත් දැන් ගෙනහිල්ලා ඩියෝ ගහලා තියෙනවා. හැබැයි ගන්නකොට පොලිසියෙන් කිව්වා කාන්තාව අවුරුදු 18ක ළමෙක්ගේ සම්බන්ධයෙන් ගත්තේ කියලා. විශේෂ බර ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කියනවා පාස්කුවද ප්‍රහාරය සම්බන්ධයෙන් ගත්තේ කියලා. දැන් මේ දෙන්නේ කවද විශ්වාස කරන්නේ? ඒ අතරේ පොලිසිය මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලාස් වෙනවා. ඉතින් දැන් මේ කාරණා ඇතුලේ දර්ශන මහත්තයා මට කියන්න අපිට අවංකව සාධාරණ බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? තමන්ගේ වේදිකාවේ නැගලා ගෙයින් ගෙට අර අත්පත්‍රිකාව අරගෙන ගිහපු උපාධිධාරීන්ට රැකියා දෙන්නම් කියලා යවලා මේ හාල් පාර්ලිමේන්තුවේ හන්දියට එන්න කියලා ගහලෙලවනවා. තමන්ගේ අමාත්‍යාංශයේ කැබිනට්ටුවේ රාජ්‍ය අමාත්‍යවරයෙක් මාධ්‍යට ඇවිල්ලා කියනවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන ඔක්කොම කරන්න ඕනේ නැහැ. අපි දාලා තියෙන හැබැයි කරන්න ඕනේ නැහැ. හැබැයි ඒ කරන්න ඕනේ නැහැ කියපු අත්පත්‍රිකාව බෙදුවේ මේ උපාධිධාරී දරුවෝ දාලා. ඒ අයට පාර්ලිමේන්තුව ගාව ගහලෙලවනවා. ඒ කාලේ කිව්වා ගල් ලංකුරුයි ෆොසිල් ෆියුල් වලිනුයි විදුලිය බලය මිලදී ගන්නේ පගාව ගන්න කියලා. අද වර්තමාන ආණ්ඩුව මුළු ලංකාවෙම මිල්ලනවනේ සිංහල අවුරුදු කාලේ සෝල ඔෆ් කරන්න කියලා. ඉතින් සෝල ඔෆ් කරාම විදුලිය ගන්න වෙන්නේ ගල් ලංකුරු වලිනුයි ෆොසිල් ෆියුල් වලිනුයි. දැන් කවුද මග පගාව ගන්න? ඉතින් මේවා ඇතුලේ මට කියන්න අවංකව රටේ සාධාරණයක් වෙනවා. තව පැත්තකින් වී මාෆියාව ගැන කතා කරන්නේ හාල් මාෆියාව ගැන. ඔව් හාල් මාෆියාව. හාල් ලංකාවට ගේන අවසර දෙනවා. හෙට උදේට හාල් ලංකාවට එනවා නම් අද රුපියල් 1000කින් වැඩි කරනවා. ඇයි වැඩි කරන්නේ? වැඩි කරන් ඉල්ලුවේ දේශීය මෝල් හිමියා නම් 230 කරන් ඉල්ලුවේ දේශීය මෝල් හිමියා නම් පිටින් එන හාල් වලට LC එක ඕපන් කරන්න 210ට දෙන්න පුළුවන් ඉඳන්නේ. කාරණා දෙකයිනේ තියෙන්නේ. එක්කෝ ව්‍යාපාරිකයා දැනන් හිටියා ගේන දවසට 230 වෙනවා කියලා. එක්කෝ 210ට දෙන්න පුළුවන් හින්දා ගෙනාවා. හැබැයි 210ට දෙන්න පුළුවන් හින්දා ලංකාවට ගෙනල්ලා ලංකාවට හාල් ටික බාන්න කලින් 230ක් වෙනවා. ඒ රුපියල් 20 මොකද වෙන්නේ? නේ? එතකොට මේ සෙටප් එක ඇතුලේ අපිට දර්ශන මහත්මයා අවංකව සාධාරණ බලාපොරොත්තු වෙන්න පුළුවන්. හරි. අපි මෙහෙම අහමුකුණාම දැන් මිනිස්සු මෙන්න මේ ලොජික් එක පිළිගන්නවනේ. හරි. ඒක කවුන්ටර් කරන්න පුළුවන්ද බැරිද කියන එක නාම ලෝභ සතු කාරණාවක්. දැන් ඉතිහාසයේ පුරා අරගෙන බැලුවොත් අපි දැක්කා 2005න් පස්සේ වේවා 2010න් පස්සේ වේවා 2015න් පස්සේ වේවා රටේ නිදහස් දින උළෙල සමරපු විදිය. අතිවිශාල මුදලක් වියදම් කරා ඒක මුදල් නාස්තියක් බවට පත් වුණා නාස්ති කරා කියලා කිව්වා. ඒවා මූල්‍යව භාවිතා කියලා කිව්වා. එතකොට දැන් ඔබ කලින් කිව්වා වගේ සිංහල හින්දු අලුත් අවුරුද්දේ ඒ චාරිත්‍ර පෙන්වීම සම්බන්ධයෙන් ලොකු ප්‍රොපගැන්ඩා එකක් තිබුණා. මාධ්‍ය වෙනුවෙන් භාවිතා කළා. මේ අනවශ්‍ය මුදලක් නාස්ති කරා. අනවශ්‍ය මුදලක් නිරපරාධේ විනාශ කරා. නමුත් එදාට සාපේක්ෂව අද එහෙම නැහැ. එදා අද අපි මේ නාස්තිය කරන්නේ නැහැ.
එදා උඹලා නාස්තිය තමයි කරේ. අද අපි මේ නාස්තියෙන් මේ රට මුදවගත්තා. ඒක ඒ අය ගන්නවනේ ඒක ආතල් එකක්. ඔබේ වචනේ කියන්න. ඔව් ආතල් එකක් ගන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රැක්ටිකල්ද? නිදහස් වල පැවතුවා. වෙනදා එක තැනකින් ගෙවන බිල් එක අද ආයතන 10කට බෙදලා යවුවා. ඉතින් ආයතන 10න් බිල ගෙවනවා. වෙනදා එක අමාත්‍යාංශිකෙන් පේමන්ට් එක කරනවා නම් ඒක කැබිනට් අප්‍රූවල් එකේ අමාත්‍යාංශ පේමන්ට් එක කරන ලබ් කරනවා. අද අමාත්‍යාංශ 10කට එක බාර දෙනවා. රාජ්‍ය නායකයා යකට යනවා. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජනාධිපතිවරයාගේ බිල ගෙවනවා. අනිත් අයගේ අමාත්‍යාංශ වලින් තමන්ගේ බිල් ගෙවනවා. මේ මොකද වෙනස? එකම වෙනස ප්‍රොජෙක්ට් කරපු විදිය. අපි අනිත් පැත්තෙන් මොකද්ද සේව් කරපු ප්‍රමාණය? දැන් ඔය කිව්වනේ දැන් අපි හොඳම උදාහරණයක් ගමුකෝ. දැන් මේ ආණ්ඩුවේ මැති ඇමතිවරු වාහන පාවිච්චි කරන්නේ නැහැ කිව්වා. ඒක මම පිළිගන්නේ නැහැ. මොකද නෑ ඇත්තටම නම් ඒක අහන්න ඉන්න ප්‍රශ්නයක් මම දන්නේ ඔබ ඇයි ඒක දැන් මම ඒක හේතුව දැන් මම අද මම එනකොට විජේරාමයේ මේ නිල නිවාස කීපයක් රජයේ නිල නිවාස කීපයක් ගස් කඩන් වැටලා බිත්ති වැටලා ඒ කියන්නේ මේ අභාවයටපත් වෙච්ච ගෙවල් කීපයක් දැක්කා එළියේ. දැන් මේ රජයේ දේපොළනේ. දැන් මේවා පාවිච්චි වෙන්නේත් නැහැ. මේවා කඩාගෙන වැටිලා ගස් පැලවෙලා දිරලා විනාශ වෙලා යනවා. එතකොට ඒක අවභාවිතයක් ඒක විනාශයක් නෙවෙයිද? රජයේ සතු දේපොළ පදිංචි වෙන සුදුසු නිවසක් විනාශ වෙන්න ඇරලා බලන් ඉන්නවා. හේතුව කලින් ඇමති කෙනෙක් පදිංචි වෙලා හිටපු එක. ඒක සාධාරණයි. ඒකට හේතුව දෙන්නේ නැහැ. කලින් එකා මේකේ පදිංචි වෙලා හිටියා. ඒ හින්දා මේකට එකෙක්වත් දෙන්නේ නැහැ අපි දැන් පාවිච්චි කරන්නේ නැහැ. ඒක විනාශ වෙන්න ඇරලා ඉන්නවා. දැන් මේ වාහන විකුණන කිව්වනේ. විකුණපු වාහන ගන්න කීයද? කියන්නේ නැහැ නේ කවුරුත්. දැන් මේ සේවිං එකෙන් දැන් ඔය කියන ඉතිරිය තියෙනවනේ දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආරක්ෂාව වයින් කරා. ඔය ඒකේ මෙච්චර ගාණක් ඉතුරුනා. ඇත්තම කරේ මෙතනින් අරගෙන එහා පැත්තේ කැම්ප් එකට දැම්මා. පඩිය තාම ගෙවනවා. මහින්ද රාජපක්ෂ ගාවින් අයින් කරා කියලා පඩි ගෙන එක නතර කරේ නෑ නේ ළමයිට. ඒ ළමයි තව කැම්ප් එක ඩියුටි කරනවා. මොකද ඉතිරිය? දැන් මේ සියල්ලම ඉතිරිය බලන්න. ආණ්ඩුවට. මොකද්ද ඒකෙන් ජනතාවට දීලා තියෙන්නේ? එන්නේ න ටැක්ස් එක වැඩි කරනවා. පඩි වැඩි කරා කිව්වට අපේක්ෂිත ප්‍රමාණය වැඩි වුණේ නැහැ. හැබැයි වැඩි වෙච්ච එක හොඳයි. මම ඒක නරකක් කියන්නේ. හැබැයි ආණ්ඩුවට ඒක දරා ගන්න පුළුවන් ද බැරිද කියන ප්‍රශ්න එනවා. ආණ්ඩුවට ඒක දරා ගන්න පුළුවන් ද බැරිද කියන ගැටලුව ඒක වෙනම කාරණයක්. හැබැයි වැඩි කරපු එක හොඳයි. දැන් මේ නිල නිවාස වලට මොකද කරන්නේ? කඩාගෙන වැටෙන්න දීලා බලන් ඉන්නවද? ඉතින් ඒකත් විනාශයක් නේ. හොඳට තියෙන ගයක් කැඩෙන්න ඇරලා බලන් ඉන්න එකත් අපරාධයක් නෙවෙයි. ඒක වැටලා විනාශ වෙලා යන්න අනදීපු කෙනාටත් ඒකේ පව කරගහන්න වෙන්නේ නැද්ද? ඉතින් මේ තනිකර සමාජයට පෙන්වන්න හදනවා අපි අනිත් පාලකයන්ට වඩා වෙනස්. අපි වාහන පාවිච්චි කරන්නේ නැහැ. අපි නිල නිවාස පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි ඉතින් මේ සියල්ලම විනාශ වෙලා යනවා. ඔන්න ප්‍රයිවට් මිනිස්සෙක් ගයක් රෙන්ට් එකට අරගෙන දැන් ওই වාහනේ කතාවට එමුකෝ. ඔව් වාහනේ කතාවට දැන් ඇත්තටම මේ රටේ වර්තමාන ඡන්දදායකයෝ හා පුරවැසියෝ එක්තරා ආකාරයක ප්‍රබෝධයක් ලබලා තිබෙනවා. මෙවර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනික බලපත්‍රය දුන්නේ නැහැ. ඒක හොඳයි. මමත් කියනවා. අද නෙමෙයි නොදුන්නේ. ගෝඨාභය ජනාධිපතිතුමා දුන්නෙත් නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අවුරුදු දෙකමාර දුන්නෙත් නැහැ. මෙතුමා දීලත් නැහැ. ඒක මේ අනුර කුමාර ශානායක ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය නෙවෙයි ගෝඨාභයගේ ප්‍රතිපත්තිය. ගෝඨාභය රාජපක්ෂ බලයට ඇවිල්ලා ඉස්සෙල්ලාම ඇමතිවරුන්ගේ වාහන දෙක එකක් කරා. ඒ වෙලාවේ Facebook කරන් බලන්නකො ගෝඨාභයට හොඳ කියපු විදියට. අහු කාලෙම වෙන අර්බුද එක්ක ගෝඨාභයට විරුද්ධව මිනිස්සු ගියා තමයි. හැබැයි නිල නිවාස දුන්නේ කැබිනට් එකේ දුර ඉන්න කීප දෙනෙක්ට. මම ගත්තෙත් නෑ. මම නිල නිවාසයකට ගියා අරගලෙන් පස්සේ ආරක්ෂක හේතු මත මිසක් අමතිකාරය මම ගෙදර හිටියේ. මම අමාත්‍යාංශේ වාහනේ අරගෙනත් නෑ. හැබැයි මම Facebook එකේ දැම්මේ නෑ නේක. මම අමාත්‍යාංශෙත් තෙල් අරගෙනත් නෑ. හැබැයි ඒක මම Facebook දැම්මෙත් නෑ. හැබැයි මම ආණ්ඩුවේ නිල නිවාස ගත්තෙත් නෑ අරගලේ වෙනකම්. හැබැයි ඒක මම Facebook දැම්මෙත් නෑ. හැබැයි අද දැන් ඔය පර්ඩියම් එකක් ගැන කතා කරනවා විදේශ සංචාරකට යනකොට එක මම දැක්ක එක අමාත්‍යවරියක් ඒ පර්ඩියම් එක රිටර්න් කරලා තියෙනවා. ඉතින් රිටර්න් කරන්න දෙයක් නැහැ නේ රික්වෙස්ට් නොකර හිටියන ඉවරනේ. පර්ඩියම් එක ගෙවන්නේ රික්වෙස්ට් කරොත් නේ. මම රට යනවා මට දවසට මෙච්චර දැන් දීමනාව දෙන්න කියලා ඉල්ලුවොත් නේ. ඉතින් ඉල්ලලා රිටර්න් කරන්නේ ඇයි? නොඉල්ල හිටියන ඉවරනේ. දැන් මම ක්‍රීඩා ඇමතිවරයා විදිහට ගිහපු එකකවත් මම ඒක ඉල්ලලා නැහැ. මට ගෙවලත් නැහැ. ඉතින් මට රිටර්න් කරන්න දෙයක් නැහැ. දැන් අපේ ආණ්ඩුවට ඇමතිවරු බහුතරයක් සමහර උත්සව වලට ගියේ රජයේ වියදමින් නෙවෙයි. හැබැයි අපි ඒක Facebook දැම්මේ නැහැ. අපි ඒක කැම්පේන් එකක් කරේ නැහැ. අද ඒක කැම්පේන් එකක් කරනවා. මොකද අද ආණ්ඩුවට වෙන පෙන්වන්න දෙයක් නැහැ.
ඒතර ආණ්ඩුවට වෙන පෙන්වන්න දෙයක් නැති වෙනකොට ආණ්ඩුවට වෙන ස්ට්‍රැටජි එකක් නැති වෙනකොට මේ අයට පෙන්වන්න තියෙන කාරණා දෙකයි. එකක් අපි හොරු අල්ලනවා. අනිත් එක අපි නාස්ති කරන්නේ. ওই කාරණා දෙක හැරුණකොට ආණ්ඩුවට පෙන්වන්න තියෙන්නේ මොකද්ද? අද අපි අවංකව කතා කරමු මේ මාස 6ට මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා මම දැක්ක අර টয়ලට් එකක් ඕපන් කරා කියලා Facebook එකේ ඒක නිකන් මේක නම් අර නිකන් කින්ඩියට වගේ කතාව කිව්වේ අර টয়ලට් එකක් ඕපන් කරා නෑ මම Facebook එකේ දැකපු එක මම කියන්නේ ඉතින් ඒක එහෙම එකක් මම දැක්කා ඊට අමතරව ස්පර්ම් බැංක් එක ඕපන් කරලා තිබ්බා ඉතින් කිව්වේ නම් ව්‍යවසායකයන්ට මේ අප නැතුව ණය ගන්න පුළුවන් බැංකුවක් දෙනවා කියලා වෙඩි ඕපන් කරේ ස්පර්ම් බැංක් එක ඉතින් ඒ හැරෙනකොට මම අහන්නේ මොකද්ද ආණ්ඩුවක් රටේ තියෙනවා. අපි මෙහෙම ගමු දර්ශනමත් මම නිකන් උදාහරණයක් කියන්න. අද ලෝක ක්‍රයිසිස් එකක අපි ඉන්නේ. අද COVID-19 වසංගතය හා සමාන ග්ලෝබල් ක්‍රයිසිස් එකක අපි ඉන්නවා. මොකද COVID-19 වසංගතයේදී අපි නොසිතූ විදියට වසංගතය ආවා. හරි. දැන් ට්‍රම්ප් ජනාධිපතිවරයා කැම්පේන් එකේදී මැනිෆෙස්ටෝ එකක් දානවා. ඒ මැනිෆෙස්ටෝ එකේ මේ කරන ඔක්කොම කියනවා. ප්‍රතිපත්ති ප්‍රකාශනය කියනවා. සමහරට මෙයා හිතුවත් දන්නේ අපිත් මේ දාන එකක්වත් කරන්න නැති හින්දා මූත් කරන එකක් නැහැ වගේ මනසක හිටියක් දන්නේ නැහැ. හැබැයි තියෙනවා. දැන් ඒක කරා. හරි. අපි කලින් සූදානම් වුණ නැහැ කියමු. දැන් මේ ගැන මම සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ කතා කරා. කියන්නේ මම සාපේ පක්ෂ කතා කරේවට අමතරව මම මේ කියන්නේ හර්ෂද සිල්වා මන්ත්‍රීතුමා කතා කරා. ප්‍රසාද් මන්ත්‍රීතුමා කතා කරා. ජීවන් තොණ්ඩමන් මන්ත්‍රීතුමා කතා කරා. චාමර සම්පත් මන්ත්‍රීතුමා මේ ගැන පාර්ලිමේන්තුවේ කතා කරා. හැබැයි ආණ්ඩුව මේක ලෑස්ති උනේ නැහැ. දැන් අද තත්ත්වෙ බලනවා එදා ලෑස්තිුනේ නැහැ කිව්ව. දැන් අද වෙනකන් මේ ක්‍රයිසිස් එකේට අපිට තියෙන ඉම්පැක්ට් එක මොකද්ද? මේකට අපි ෆේස් කරන්නේ කොහොමද? අපි මේකෙන් එළියට එන්නේ කොහොමද කියන ස්ට්‍රැටජි එකක ආණ්ඩුව ඉන්නවද? අපි දකිනවා සමාජ මාධ්‍ය හෝ ඉන්ටර්නැෂනල් ග්ලෝබල් නිවුස් බලුවම අද වෙනකොට ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා රාජනායකයෝ හම්බ වෙනවා ඉන්දියාවට ඇවිල්ලා. ඉන්දියන් විදේශ අමාත්‍යවරයා වෙනත් රටවල් වල රාජනායකයෝ හම්බ වෙන්න ගිහලා තියෙනවා. ඉන්දියාවේ ට්‍රේඩ් මිනිස්ටර් ට්‍රේඩ් ඇග්‍රීමන්ට්ස් නෙගෝෂিয়েට් කරනවා. චීන එක්ක ඔපචුනිටි එකක් බලනවා. යුරෝප එක්ක ඔපචුනිටි එක බලනවා. ඇමරිකාව එක්ක ඔපචුනිටි එක බලනවා. සිංගප්පූරුව මේ ඉලෙක්ෂන් එකක් කරනවා. සිංගප්පූරු පාර්ලිමේන්තු ඉලෙක්ෂන් ලබන මාසේ 3 හෝ 4 මැයි 3 වෙනිදා. ඒ තියෙද්දි සිංගප්පූරු ප්‍රයිම් මිනිස්ටර් ඉලෙක්ෂන් එක පැත්තක තියලා පාර්ලිමේන්තු ඉලෙක්ෂන් එක පැත්තක තියලා එයාට එන ඉම්පැක්ට් එයාට 10% ටැක්ස් එක ගහලා තියෙනවා. හැබැයි එයා දන්නවා ග්ලෝබල් ට්‍රේඩ් වැටුනොත් සිංගප්පූරු ට්‍රාන්ස්ෂිප්මන්ට් නැති වෙනවා. ඒ හින්දා එයා අද වෙනකොට මේකට තියෙන ඔල්ටර්නේටිව්ස් ගැන හොයනවා. එයාගේ ඡන්දෙත් පැත්තක තියලා. අපි ගත්තොත් චීනේ වෙන මාකට්ස් හොයනවා. යුරෝපේ වෙන ට්‍රේඩ් ඇග්‍රීමන්ට්ස් වලට යන්න කතා කරනවා. අපි ගත්තොත් ලැටින් ඇමරිකන් රටවල්. එතකොට පෞද්ගලික සමාගම් වෙන ඩෙස්ටිනේෂන්ස් හොයනවා. එයාලගේ මැනුෆැක්චරින් ෂිෆ්ට් කරන්න. ට්‍රාන්ස්ෂිප්මන්ට්ස් මාරු කරගන්න. අපේ ආණ්ඩුව ප්‍රාදේශ සභා මැතිවරණ රැස්වීම වල රාජපක්ෂලට බැන බැන වට යනවා. ඉතින් මේක තමයි වෙනස. අනිත් රටවල් මේ ක්‍රයිසිස් එක ලෑස්ති වෙනවා. අපි ලියුමක් ලියලා වයිට් හවුස් එකට රිප්ලයි එකක් එනකම් බලන් ඉන්නවා. දැන් මේ ක්‍රයිසිස් එකට අපි ගත්තු මේන් රටක් විතර ගත්තු මේන්ම කාරණා දෙකයිනේ තියෙන්නේ. වයිට් හවුස් එකට ලියුමක් දාපු එකයි පක්ෂ නායක රැස්වීමක් ඇඳපු එකයි. ඉතින් එහාට අපි මොනවද මේ ක්‍රයිසිස් එකට ෆේස් කරන්න කළා තියෙන්නේ. බයි ලෝකයේ අනිත් හැම රටක්ම එක ලෑස්ති වෙනවා. අපි අර වියදම් අඩු කර ගන්නවා කියනවා. අපි නෑ රටවල් වලට යන්න ඕනේ නෑ කියලා කියනවා. අපි තැපැල ලියුමක් යවමු. ගිහිල්ලා බලමු වයිට් හවුස් එකේ රිප්ලයි එකක් එයිද කියලා. ලංකාවේ ප්‍රාදේශ සභා මැතිවරණයක් තියෙනවා. අපි පක්ෂ ජයග්‍රහණය කරවන්න ඕනේ. අතිගරු ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායම ඒ රැස්වීම මාලාවේ යනවා. දැන් ওই රැස්වීම මාලාවේ ගිහිල්ලා අවසානයේ 6 වෙනිදා ඡන්දි වල කොහොමද අපි මේ ක්‍රයිසිස් එකට මුහුණ දෙන්නේ? මම එතුමාට යන්න එපා කියලා නෙමෙයි කියන්නේ. එතුමා යන්න ඕනේ. එතුමාගේ පක්ෂේ. සමහරු දකිනවා විධායක ජනාධිපතිවරයා දේශපාලනය කරන්න ඕනේ නැහැ කියලා. මම දකිනවා ඕනේ කියලා. මොකද එහෙම කරොත් නේ රියැලිටි චෙක් එකේ නේද මහින්ද රාජපක්ෂගේ සක්සස් ස්ටෝරි එක තමයි දේශපාලනය කරා. ඒ හින්දා යාට රියැලිටි එක පිළිබඳව යථාර්ථය පිළිබඳව අවබෝධයක් ආවා. ඉතින් මෙතුමා යන එක හොඳයි. හැබැයි එතුමා හෙලිකොප්ටර් පාවිච්චි කරන්න නැති හින්දා බයිලෑන්ඩ් යන්න ඕනේ. ඉතින් දෙකට තියෙන උදේ 10ට තියෙන රැස්වෙන උදේ 6ට 4ට පිටත් වෙන්න ඕනේ. ඉතින් වෙන වැඩක් කරන්න කොහොමත් වෙලාවක් නැහැ. ඒක මම දන්නවා. හැබැයි දැන් රටක් විදිහට අපි මේකට මුණ දෙන්නේ කොහොමද? මොකක්ද වෙනස? හෙලිකොප්ටර් යන්න බෑ. අනිත් එක බයිනමු යන්නේ නැහැ කොහොමද නැගලා ගියා කියයි. ඒ හින්දා බයිලෑන්ඩ් යන්නත් ඕනේ. ඒකට සාමාන්‍යයෙන් පැය 14ක් 15ක් යනවා. ඉතින් දැන් සාමාන්‍ය යාපනය යනවා. යාපනයේ පැත්තට අපි හම්බන්තොට කියන්නකෝ දැන් මිද්දේනිය රැස්වීමට එන්නත් පැය දෙකමාරක් යනවානේ. ජනාධිපතිතුමා මෝටර් ගේට් එකේ එන්න ඕනේ. මෝටර් ගේට් එකේදී මම හිතනවා බුලට් ප්‍රූෆ් පාවිච්චි කරන්න ඕනේ. රටේ ජනාධිපති. දැන් ඇත්තටම නම් ඒක ආදර්ශයක් නෙමෙයිද කියන්නකෝ. හිතට එකඟව කියන්නකෝ.
මෙමය ආදර්ශයක් විදිහට දකින්න පුළුවන් ඒක ප්‍රැක්ටිකල් නෑ. හැබැයි ප්‍රැක්ටිකල් නොවන දෙයක් අපි ආදර්ශයක් විදිහට පෙන්වන්න උත්සාහ කිරීම තුළ අපි සමාජයේ ලෝකෙට දෙන්නේ වැරදි මතයක්. දැන් ප්‍රායෝගික දෙයක් අපිට ආදර්ශයක් විදිහට ගන්න පුළුවන්. දැන් උදාහරණයක් අපි ගමුකෝ මූඩි අගමැතිතුමා අපේ වෙලාවේ. මූඩි අගමැතිතුමා ශ්‍රීමා බෝධීන් වහන්සේ වැඳ පුදාගත්තු විදිය දැක්කම බෞද්ධයෝ හැමෝගෙම පොඩි ආදරයක් ආවා. එතන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තිබ්බා වගේ මේ මිනිස්සයා මේ දන ගහලා බෝධියට වැඳන්නේ. උඩමළුවේ හාමුදුරුවන්ට වැඳපු විදිය බැලුවමත් චා මොනවාවත් අපිට රෙස්පෙක්ට් එකක් දෙනවනේ. අපිට රෙස්පෙක්ට් කරනවා. ඉතින් ඒක ආදර්ශයක් විදිහට ගන්න පුළුවන්. හැබැයි ප්‍රායෝගික නැති කාරණයක් තේරුම් අරගෙන ඒ ප්‍රායෝගික නැති දෙයක් අපි පෙන්නලා වාපාලා මේක තමයි සිස්ටම් එක කියලා පෙන්වන්න හැදුවොත් අපි කොහොමද ඒක ප්‍රැක්ටිකල් වෙන්නේ? දැන් මූඩි අගමැතිතුමා ලංකාවට ඇවිල්ලා ගියා. අපුඩි අපි දැක්කා, ආරක්ෂාව තිබෙවිදි අපි දැක්කා, එතුමාගේ ප්‍රොටෝකෝල් අපි දැක්කා. ඉතින් ඒ රටේ ජනාධිපති අගමැති ලෝකෙ පළවෙනි බලවත් රටවල් පහ අතර ඉන්න නායකයෙක්. ඉතින් ඒ නායකයා සරලකම පෙන්වන්න කියලා ප්‍රැක්ටිකල් නැතුව හිතන්නකෝ නැල්ල අපි ශ්‍රී ලංකන් එයර්ලයින්ස් ෆ්ලයිට් එකේ ටිකට් එකක් දාගෙන මම යන්නකෝ දිල්ලි වලට කියලා ගියා නේද? චොපර කියන්නේ නැතුව. දැන් ඔය විහිළුවට කියනවනේ මහින්ද මහත්තයා මත්තල හැදුවා ඉන්ටර්නැෂනල් එයාපෝට් එකක්. ඒ හින්දා අතිගරු ජනාධිපතිතුමා අනුරාධපුරයක දවසකට ඉන්ටර්නැෂනල් කරා කියලා. ඉතින් ආ දවසකට හරි මේක කරවගෙන ඇයි හෙලිකොප්ටර් එකේ ඉන්දියාවට ගියේ? තමන්ගේ වැඩේ කරන්න, තමන්ගේ අවශ්‍ය කාරණා ඉෂ්ට කරන්න, තමන්ගේ ඩියුටි එක කරන්න. අපේ මානසිකත්වයෙන් ඔය කියන ආදර්ශවත් මානසිකත්වයෙන් බැලුවා නම් ජනාධිපති ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා කරන්න ඕනේ ශ්‍රීමා බෝධීන් වහන්සේ වැඳගෙන පැය 6ක් 4ක් විතර කොළඹට ඇවිල්ලා හිමීට ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එකේ හරි නැත්නම් එයා ඉන්දියා එකේ හරි ෂෙඩියුල් ෆ්ලයිට් එකක් බලලා ඒකේ ටිකට් එකක් දාගෙන දිල්ලි වලට යන එක නේ. හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. යා. ඇයි ඔබ හොර නීතිඥයෙක් උනේ? දැන් මම හිතන්නේ මාව අධිකරණයෙන්ම නීතිඥයෙක් බවට නැවත වතාවක් අහුරු කරන්න වෙයි මේ ආණ්ඩුවට. නෑ චෝදනාවක් ආවා. ඒ කාලෙත් ඒ චෝදනාව ආවා. දැන් මම හිතනවා චෝදනාව දීපු කෙනා නගපු කෙනාට හොඳ අවස්ථාවක්. ඔහු වැඩ කරපු දේශපාලන පක්ෂ බලයට අවිලා තියෙනවා. දැන් ඔහු පිටරටින් නැතුව දැන් ඔහු පිටරට ගිය ආරක්ෂාව නැහැ කියලානේ. ඉතින් මම හිතනවා මේ ආණ්ඩුවට අවශ්‍ය ආරක්ෂාව දෙයි. ඒ ආරක්ෂාව සහ අවශ්‍ය පහසුකම් දෙයි. මොකද අපිට විරුද්ධව රජයේ සාකිකාරයෙක් වෙන හැම කෙනෙක්ටම මේ ආණ්ඩුවෙන් ආරක්ෂාව දෙනවා. දැන්ටත් දීලා තියෙන ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඉතින් ඒ ආරක්ෂාව මැද්දේ උට ඇවිල්ලා කට උත්තරේ දෙන්න පුළුවන්. දීලා පරීක්ෂණ කටයුතු කරන්න පුළුවන්. මම ලෑස්ති ඒ ඕනම පරීක්ෂණ කටයුතුවකට මුහුණ දෙන්න. මොකද මම දන්නවා මගේ නිර්දෝෂීභාවය තහවුරු වෙනවා. හරි. ප්‍රශ්නාවලියක් ලියාගෙන 1 2 3 4 5 6 කියලා අහන්නේ නැහැ. අහන්නත් බෑ. එහෙම ඇහුවොත් එම විශාල කාලයක් යනවා නාමල්. හරි. ඔබත් පළාත් පාලන මැතිවරණයට ඔබේ පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ඔබ දුවන ගමන් තමයි මේ සම්මුඛ සාකච්ඡාවට පැමිණියේ ආරාධනාව කාරුණිකව පිළි අරගෙන. ඔබගේ කතාව ඇතුලේ මෙන්න මෙහෙම දෙයක් කියවුණා මට මතකයි. ඒ තමයි මමත් වාහන ගත්තේ නැහැ. ඒකට මම ඉන්ධන ගත්තේ නැහැ. මම පාවිච්චි කරේ මගේ වාහන ඕ මගේ ඉන්ධන ඕ ඒක මම ගත්තේ නැහැ කියන කාරණාව කිව්වා. ඒක මතු කරා. ඒක ටික පොඩක් ගැම්මෙන් කිව්වා. හරි. ඔබට දේශපාලනයට අමතරව එසේ මුදල් ලැබීමට හෝ මුදල් ඉපයීමට වෙනත් ව්‍යාපාර ඔබගේ නමින් නොවුනත් වෙන අයගේ ඔබගේ සහචරයින්ගේ නම් වලින් හෝ ආයෝජිත මුදලක් ඔබ සතුව තිබෙනව නේද ඇත්ත කියන්න? මම දැසමත් හොඳ ප්‍රශ්නයක්. මොකද ඔක මගෙන් අහන්න වෙන එක්කෙනෙක් ගෙන්නේ. දැන් අපි 225 159 කින් අහන්න එපා. පඩියත් පක්ෂෙට දීලා ආණ්ඩුවේ වහනත් ගන්න නැතුව ආණ්ඩුවෙන් ගෙවලුත් ගන්න නැතුව කොහොමද කැබ් එකෙන් පාවිච්චි කරලා තෙල් ගහගෙන රැස්වීම වලට යන්නේ කියන ප්‍රශ්නයට උත්තර දෙන්න එපා. මම අපේ පවුලේ අපේ දේපොළ තියෙනවා. අපිට ආදායම් තියෙනවා ඩික්ලෙයාර් කරලා තියෙනවා. ඒ ආදායම් වතු වලින් එන ආදායම් තියෙනවා. ඉතින් ඒක අපි ඩික්ලෙයාර් කරලා තියෙනවා. ඒ නිසා මගේ බිරිඳ ව්‍යාපාරික පවුලක්. ඉතින් ඒ හින්දා මට ඇත්තටම ප්‍රශ්නයක් නෑ. මොකද වයිෆ්ගේ පැත්තෙන් බොහෝ වියදම් යාදම් කවර් වෙන නිසා. ඒක මට හංගන්න දෙයක් නෑ. ඒක සමාජයට ලැජ්ජාති නෝනා සල්ලි දෙනවා කියන්නේ. නෑ මෙහෙමනේ නාමල් කියන්නේ අපි ඇත්ත කතාව අපි රියැලිටි එකට ෆේස් කරමුකෝ. නාමල්ලගේ මහින්දලගේ සල්ලි තියෙන්නේ පිට රටවල වල. මුන් අහසේ හෝ පොළොවේ මේ සල්ලි හංගලම තමයි තියෙන්නේ. මේක මහා විශාල භූගත ධනස්කන්ධයක් තිබෙනවා. මේක කොහොම හරි ගොඩ ගන්න ඕන. එකඟද නැද්ද මේ මහජන මතයට? මං කියන්නේ කොහොම හරි ගොඩ ගන්න. මම උපරිම සහයෝගය දෙනවා. කොහොම හරි හොයන්න. උගන්ඩාවේ තියෙන සල්ලි. අර දැන් මැරියට් හෝටලයක් තියෙනවා කොහොමද ඩුබායි වල? රාමනායක මහත්තයා. දැන් මේ පණතෙන් ගිහිල්ලා ගේන්න පුළුවන්. අනිවාර්යෙන් ගේන්න. මම උපරිම සහයෝගය දෙනවා. අපි නන්දනාගේ තරහ වෙයිද නැහැ මාත් එක්ක. මොකද යාගේ හෝටලේ මගේ නෙවෙයි. හැබැයි ඉතින් මේ මිනිස්සුන්ට අසාධාරණයක් නේ. දැන් හිතන්නකෝ අපි නම් කීපයක් මම කියන්නම්.
දැන් මේ කතා ආපු නිසා දැන් ඔය නන්දන ලොකු දාන මහත්මයා දේශීය දක්ෂ ව්‍යාපාරිකයෙක්. එයා ඩුබායි වල හෝටලයක් හැදුවා මැරියට් හෝටලේ. හැබැයි මේ මෑතක වෙනකන් ඒක නාම රාජපක්ෂය කියලා නේ ගියේ. මේ මිනිස්සුන්ට ක්‍රෙඩිට් එක හම්බුන්නේ නැහැ. මේ මිනිස්සයා මහන්සිලා හදපු හෝටලේ ක්‍රෙඩිට් එකේ මිනිස්සුන්ට නැහැ. ධම්මික පරමාත්මයා ගෙදර මේ මෑතක වෙනකන් ගියේ නාම රාජපක්ෂය කියලානේ. මතකද යහපාලන ආණ්ඩුවේ පරීක්ෂණ නිකුත් කරන්න ආවා. ඉතින් ධම්මික පරමාත්මයා ගමෙන් පොඩි තැනින් ඇවිල්ලා හොඳ ව්‍යාපාරිකයෙක් බවට පත්වලා මහන්සිලා හදපු ගෙදර එයාගේ කියලා කියන්නේ නැහැ කවුරුත්. හරි අවාසනාවන්ත වැඩක් නේ. ඉතින් මම කියන්නේ දැන් මේ ආණ්ඩුවේ පනත තියෙනවනේ. දැන් මේ පනත පාවිච්චි කරලා ඔය දේපොළ ඔක්කොම හොයන්න. හොයන්න විතරක් නෙවෙයි ඒවා ආණ්ඩුවට ගේන එකම දැන් සමහර ව්‍යාපාරිකයෝ ඉන්නවනේ මේ රජයේ සාක්ෂිකාරයෝ වෙන්න කැමැත්තෙන්. අනේ ඒවත් රජයේ සාක්ෂිකාරයෝ කරගන්න. හැබැයි ඒ අය කියනවා නම් ඒ අය හම්බු කරේ රාජපක්ෂලා වෙනුවෙන් කියලා ඒ අයගේ සියලු දේපොළත් රාජසන්තක කරගන්න. ඒ අයගේ සියලු දේපොළ රාජසන්තක කරගන්න. මොකද එයාට කියන්න බෑනේ මේක නාමගේ මේක මගේ කියලා. එයා ඇවිල්ලා කියනවා නම් යම් කිසි කෙනෙක් කියලා කියනවා නම් මම මේ මාළු ඉන්න මේ ටැංකිය ගත්තේ නාමල් වෙනුවෙන්. දැන් මේසේ නාමල් වෙනුවෙන් නෙමෙයි මං ගත්තේ. වෙන්න බෑනේ. මේක ගත්ත එක මේසෙක් ගන්න බෑ. ඉතින් ඒ මේ පනත පාවිච්චි කරලා එයාගේ දීපලට රාජසන්තක කරගන්න. අපි උඩරිම සහයෝගය දෙනවා. ආයේ කතා දෙකක් නෑ. අපි ඕන තැනක යනවා, කට උත්තර දෙනවා, ඕන වෙලාවක යනවා. මොකද අපිටත් ඕනේ මේ ප්‍රශ්නේ මෙතනින් ඉවර කරගන්න. මම හිතනවා මේ ප්‍රශ්නේ UMP එකෙන් හැදුවේ. ඒක මම කියන්න ඕනේ JVP එකෙන් හදපු එකක් නෙවෙයි. උගන්ඩාවේ කතාවත් UMP එකෙන් ආපු එක JVP එක අරගෙන ගියේ. සදබෙන්. මැරියට් හෝටලේ රංජනාමනායක මහත්තයා පටන් ගත්තේ. එයා JVP නෙවෙයි. ලැම්බෝගිනි කතාවත් පටන් ගත්තේ පාර්ලිමේන්තුව ඇතුලේ UMP එකෙන්. ඔය විදේශ රටවල් වල ගෙවල් තියෙනවා, මාලිගා තියෙනවා කියන එකත් පටන් ගත්තේ සිරිසෙන් ජනාධිපතිතුමාගේ UMP කැම්පේන් එකෙන්. හැබැයි යාලා මේක දේශපාලන වේදිකාවේ ගගහ හිටියා. හොයන්න ගියේ නැහැ මොකද හෙව්වොත් ඔප්පු කරගන්න එහෙම ගන්න නැහැ කියලා සනාත වුණාම අපි නිදහස් වෙනවා. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයා ස්මාර්ට් පොලිටිෂියන් නේ. එයා ඒක පොලිටිකලි ගගා හිටියා. ඉතින් මේ කට්ටිය බලයට ආවා. මේ කට්ටිය රනිල් ඔක්කඩක් බැන්නා. මූ රාජපක්ෂලා එක ඩීල් දාලා මේව හංගන් වෙනවා. අපි ගේනවා ඇමරිකාවේ තියෙන බකින්ගම් මාලිගාවේ, අපි ගේනවා ඩුබායි වල තියෙන හෝටලේ, අපි ගේනවා උගන්ඩාවේ බිලියන 18 කියලා දැන් හොයනවා. රනිල් ලොක්කා ඉතින් හරි ස්මාර්ට්. ගැහුවා පොලිටිකලි පාවිච්චි කරා, අපුව විනාශ කරා, අපුව පාවිච්චි කරා, අපුව ඡන්දෙන් පරද්දුවා. ඒ කතාව එහෙම වේදිකාවේ ටොපික් එකක් විතර ඊළඟ ඡන්දය යනකම් වහලා තිබ්බා. ආයි ඊළඟ ඡන්දෙදී ආයෙත් ගත්තා. රනිල් ලොක්කා කරේ එහෙමයි. රනිල් ක්‍රමසිංහපුතුමා. හැබැයි මෙයාලා ඇවිල්ලා දැන් කියනවනේ අපි මේක හොයනවා. දැන් නීති විභාගයේ UMP කියන්නේ මට ඉස්සෙල්ලම බැන්නේ. ඉතින් යහපාලන ආණ්ඩුවල හොයන්න තිබ්බනේ රනිල් මහත්තයා දන්නවනේ ඔක හෙව්වොත් මෙයා කනි දොස්කො නිදහස් වෙනවා. මූ ඊට පස්සේ ඒ කතාව එතනින් ඉවරයි කියලා. එහෙනම් උසාවියකටත් පොලිසියකටත් ගියේ නැහැ. ඉතින් ඒ වගේම තමයි අද. හැබැයි අද වෙනස මම සතුටු වෙන්නේ ඒක මේ ආණ්ඩුවත් එක්ක මේ ආණ්ඩුව මේව හොයනවා. හැබැයි ඉතින් යම් විදිහට දේශපාලන හස්තයන් වලින් මෙහෙමන උත්සාහ කරනවා. ඒක මාධ්‍යෙත් සඳහන් වෙලා තියෙනවා. මීඩියා එකෙත් අපි දකිනවා. හැබැයි ඒ වුණත් මම හිතනවා අවසානයේ සත්‍ය ජය ගන්නවා. ඔව් මොකද නම්මල් දැන් ඇත්ත කතාව ගත්තොත් එහෙම මම ඔබට වඩා වැඩි නිදහසක් දෙමින් පවතිනවා ඔබේ කතාවට බාධා නොකොට. හරිද? මොකද ඔබට තිබෙන්නම චෝදනානේ. එතකොට දැන් මම ඔබ දෙන පිළිතුරු වලට මම මැද්දෙන් පැනලා එක එක කතා කියන්න ගියාම ඔබේ පිළිතුර අසම්පූර්ණ වෙනවා. නෑ ඉතින් දැන් අවුරුදු ගානක් තිස්සේ තනියම මේ ගැන කිව්වනේ. ඔව් මම කිව්වා. දැන් මට chance එකක් දෙන්න ඕනේ කියන්නේ. ඔව්. එතකොට අනිත් කාරණාව අපි මෙහෙම ගමුකෝ. දැන් මේ කතාව අහගෙන ඉන්න දෙස් විදෙස් ලාංකිකයින්ට ඕනෑම දේශපාලන පක්ෂයක් මතයක් හෝ ව්‍යාපාරයක් නියෝජනය කරන එවැනි දේශපාලන මත කෙරෙහි විශ්වාසය තබන්නන්ට හිතෙන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. මට නොහිතෙන්න පුළුවන්. යකෝ බැලින්නම් මම සතපාක්වත් හොරකම් කරලා නැහැනේ. මම මාර වැඩක් නේ. හරි නිර්දෝෂීනි. එහෙම කොහොමද වෙන්නේ? ඇත්තටම එහෙම කොහොමද වෙන්නේ? ඇත්තට එහෙම තමයි වෙන්නේ. ෂුවර්ද? 100,000ක් ෂුවර්. සතපාක්වත් හොරකම් කරලා නැහැ? නෑ ඉතින් මොකද්ද හොරකම් කරා කියලා කියන්නේ? මොකක්ද? දැන් යමක් ඔප්පු කරන්න බැරි නම් අපි හිතමු මෙතන කෙනෙක් මැරිලා වැටිලා ඉන්නවා. ඝාතනයක්. හැබැයි මරපු එක හොයාගන්න බෑ. නමුත් ඒක ඝාතනයක් නේ. ඝාතනයක් කියලා ඉතින් පාර යන එකෙක්ට චෝදනා කළා මෙන්න මූ තමයි මැරුවේ කියලා හිත හදාගෙන වැඩක් නැහැ. නේ? දැන් ඝාතනයක් කියමුකෝ අපි එකේ මැරලා. නෑ අපි මෙහෙම ගන්නවා. දැන් ගින්නක් නැතුව කොහොමද මෙච්චර බරපතල දුමක් නගින්නේ කියන්නකෝ. දැන් ගින්නක් නැතුව ගින්නකුත් තියෙනවා දුමකුත් තියෙනවා. හැබැයි ඉතින් අල්ලපු ගෙදර එකාව හිතාගෙන මූ තමයි ගින්න තිබ්බේ කියලා ඌගේ පස්සේ ලෙව්වොත් ඇත්තට ගින්න තිබ්බ එක අහුවේද? මං අහන්නේ ඒක. අද උපකල්පනය කළා රාජපක්ෂලා තමයි මේක කරේ නාමල් තමයි මේක කරේ කියලා මගේ පස්සේ ලෙවනවා. හැබැයි ඉතින් එතකොට ඇත්තටම ඩීල් එක දාපු එක වැඩේ බේරෙනවනේ.
ඌට තියෙන එක්ක රජයේ සාගිකාරයෙක් වෙන්න. මුන් දැන් නාමල් පස්සේ යන හින්දා මම නාමගේ නමමු කියලා ෂේප් වෙන්න. ඉතින් උසාවියේදී ඌට ඔප්පු කරගන්න බැරි වෙනවා මම නිදහස් වෙනවා. රජයේ සාගිකාරයෙක් වීම මත ඔහුගේ දේපොළ ඌට හිමි වෙනවා. ඒ රජයේ සාගිකාරයෙක් නේ. ආණ්ඩුවේ ගෝලයා වෙලාට. මම නිදොස්කෝ නිදහස් වෙනවා මොකද මිනිහට ඔප්පු කරගන්න බෑ මට දීපු විදිය. දැන් එහෙමනේ ඒක නඩුවක් මම නිදොස්කෝ නිදහස් වුනේ. අධිකරණය. ඒකද හරි ක්‍රමේ. එහෙම නෑ ඇත්තටම හොරා කාපු එක හොයලා අල්ලන එක. දැන් අද වෙලා තියෙන්නේ උපකල්පනය කරපු පුද්ගලයා පස්සේ දුවනවා මිසක් අර මට ඔක හොඳට රාජ්‍ය සේනාරත්න මහත්මයා දවසක් අර්ලිගා මන්දිරේ ඔය පිප්පොකට් කාර්යයේ කතාවක් කිව්වා. මට තාම මතකයි ඒක. පිප්පොකට් ගහන එක තමයි ඉස්සෙල්ලාම දුවන්නේ අන්න පිප්පොකට් කාර්යයක් නකට ගන්න. මේ මුළු ටවර් එකක් පෙන්නලා ළඟ වලට සල්ලි දීප එකක් පස්සේ නෙලෙව්වේ. ඉතින් ඇත්තටම ටවර් එකේ මොකක් හරි ගීමක් ගිහිල්ලා තියෙනවනම් දැන් හොයන්නේ නැහැ නේ. ඇත්තටම ටවර් එකේ මොකක් හරි හුටපටයක් ගිහිල්ලා තියෙනව නම් මම දන්නේ නැහැ. දැන් හොයන්නේ නැහැ නේ. ඇයි නාමල් දැන් හරිනේ නාමල අජෝදන අපි දීලානේ තියෙන්නේ. ඉවරයි. ඉතින් ඒකද කල යුත්තේ එහෙම නැත්නම් අවංකව යම් කිසි තැනක යම් අක්‍රමිකතාවයක් වෙලා තියෙනවා නම් ඒ පිළිබඳව පරීක්ෂණ කරන්න එකද? ඔව් ප්‍රශ්න ගොඩාක් තියෙනවා නාමල් අහන්න. හරිද? අපි තව දවසක මුලගෑමු. හරිද? අවසාන වශයෙන් අහන්නම් ඔබ මේ පසුගිය මේ අප්‍රේල් අග සතියේ අප්‍රේල් 8 9 ඔබ දිනක නිල සංචාරයක නිරත වුණා ඉන්දියාවේ. අපි දැක්කා ඡායාරූප නරේන්ද්‍ර සිං මෝදි අග්‍රාමාත්‍යවරයා සමග. මෙවර ගිහිල්ලා ඒ මොකද්ද දාපු ඩීල් එක නැත්නම් මොකද්ද ඒ කතන්දරයකට නේද ගියේ ඇත්ත කතාව ගත්තොත්. නෑ ඇත්තටම මම ගියේ රයිසින් ಭಾರತ್ කොන්ෆරන්ස් එකට මම ඒකේ පැනලිස්ට් කෙනෙක් විදිහට හිටියා. I think මම හිතනවා ඒක හොඳ ෆෝරම් එකක් අපිට රටට පක්ෂයට සහ අපිට රටක් විදිහට. හැබැයි අපිට එක කාලයක් චෝදනා කරා චීන එක්ක ඩීල් දැම්මා කියලා. ප්‍රෙසිඩන්ට් ෂී එක්ක. දැන් සමහරු කියන තරම් අපි දැන් මේ සැරේ මෝදි අග්‍රාමාත්‍යවරයා මොකද්ද බාර දුන්නු කොන්ත්‍රාත් එක. එහෙම අහන්නම්කෝ. මේ සැරේ මෝදි අග්‍රාමාත්‍යවරයාට අපිට වඩා හොඳ කොන්ත්‍රාත්තුවක් දැන් ඉන්න ජනාධිපතිතුමා දීලා තියෙනවානේ. කියවන්නේවත් නැතුව ගිවිසුම් වගේක් අත්සන් කරලා තියෙනවානේ. ඉතින් පළවෙනි එක තමයි ජියෝ පොලිටික්ස් වල අපි පොලිටිෂියන්ස් විදියට දර්ශන මහත්මයා භූදේශපාලන අපි තේරුම් ගන්න ඕනේ. භූදේශපාලන එක පැත්තකින් ඉන්දියාව ආර්ථික වශයෙන් බලවත් වෙනවා. දකුණු ආසියාතික මුහුදුකරේ තව දුරටත් ට්‍රාන්ස්ෂිප්මන්ට් හබ් එකක් බවට පත් වෙනකොට ඒක තුල ඕගනයිස් ක්‍රයිම් නැත්නම් සංවිධානාත්මක අපරාධ සින්තටික් ඩ්‍රග්ස් විශේෂයෙන්ම පාකිස්තාන ඇෆ්ගනිස්තාන් බෝඩර්ස් වලින් එන සින්තටික් ඩ්‍රග්ස් ගැන අයිස් වගේ මේ ආටිෆිෂල් ඩ්‍රග්ස් හෙරොයින් වගේ පාකිස්තානයේ බෝඩර් එකෙන් ඇෆ්ගනිස්තාන වලින් එනකොට අනිත් පැත්තෙන් ලාවෝස් තායිලන්ත මියන්මාර් වගේ වලින් සින්තටික් ඩ්‍රග්ස් ට්‍රාන්ස්ෂිප්මන්ට් වෙන අපේ රටේ. ඒ කියන්නේ ඉන්දියාව ලංකාව ඇතුළු මේ කලාපීය මාලදිවයින ඇතුළු කලාපීය රටවල වෙරළ තීරයට මුහුදු තීරයේ ආරක්ෂාව පිළිබඳව අභියෝගයක් අපිට තියෙනවා. අනිත් පැත්තෙන් ග්ලෝබල් ක්‍රයිසිස් එක ඇතුලේ දැන් ඉන්දියාව ලොකු රෝල් එකක් ප්ලේ කරනවා හබ් එකක් විදියට. ආර්ථික වශයෙන් ශක්තිමත් වෙනවා. අපිට ඒකේ බෙනිෆිට් එක ගන්න ඕනේ. හැබැයි බෙනිෆිට් එක ගන්නවද එහෙම නැත්නම් අපි ඒ අයට ගිවින් කරනවා. ඒ අයට අපි මේක ඕන විදියට හසුරවන්න දීලා ඉන්නවා. අපි 1987 අපිට ඉන්දියාව එක්ක තියෙන මිලිටරි කෝපරේෂන් ආරක්ෂාව සම්බන්ධයෙන් තියෙන අවබෝධයක් දෙක තියෙන්නේ අමහිරි අත්දැකීමක් දෙපාර්ශ්වයටම. ඒක අපි හංගන්න දෙයක් නෑ දෙපාර්ශ්වයටම මේ අත්දැකීම අමහිරි. අවසානයේ ආපු ආණ්ඩුව ඉන්දියන් හමුදාව යවුවත් ප්‍රේමදාස මහත්තයාගේ ආණ්ඩුව යවුව විතරක් නෙවෙයි සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ කැම්පේන් එකේ ඉන්දියාව යවනවා කියන ටැග්ලයින් එක තමයි ගියේ. හැබැයි ප්‍රේමදාස මහත්තයා දින්නා යවුවා. ඒතකොට ඒ අත්දැකීම අමහිරි. ඉතින් ඒ අමහිරි අත්දැකීමක් තිබිලත් අපි හරි නෙගෝෂියේෂන් එකක් නැතුව කන්සල්ටේෂන් එකක් නැතුව පාර්ලිමේන්තුවත් දැනුවත් කරන්නේ නැතුව අපි යම් අවබෝධයකට එනවනම් මේ ආණ්ඩුව ඒක වැරදි. ඒක මෝඩි අගමැතිතුමා සහ අපි අතර තියෙන සම්බන්ධයක්වත් අපේ පක්ෂ සහ BJP එක කොංග්‍රස් එක අතර තියෙන සම්බන්ධයක්වත් ලංකාව සහ ඉන්දියාව අතර තියෙන සම්බන්ධයක්වත් නෙවෙයි. ඒක සමස්ත කලාපයට සහ අපේ රටේ ආරක්ෂාවට බලපාන කාරණයක්. ඉතින් එහෙනම් දර්ශන මහත්මයා අපි හැමදාම මමත් තාත්තත් අපේ දේශපාලනය අපි country first අපිට වාසිද අවාසිද කියලා බැලුවේ නේ අපිට අපව පරද්දන්න ඔය හැම රටක්ම වියදම් කරලා තියෙනවා. ඒක මම හංගන දෙයක් නෙවෙයි 2015 අපේ කැම්පේන් එකට විරුද්ධව සම්පූර්ණ කලාපී රටක් ගියා. ඒ ගියේ අපි චීන එක්ක තියෙන සම්බන්ධතාවය එක්ක. ගිය මැතිවරණදී චීනෙත් USA එකත් අපව පරද්දන්න ලොකු කැම්පේන් එකක් කරා. ඒ තියෙන්නේ අපි අනිත් රටක් කලාපේ තව රටක් එක්ක අපි හදාගත්ත සම්බන්ධතාවය එක්ක. අපි මේ හැම පැත්තෙම වික්ටිම් බවට පත් වෙලා තියෙන්නේ. අපි මේ හැම භූගෝලීය වෙනස්කමකම
මේ වික්ටිම් බවට පත් වෙලා තියෙන අපි ගොදුරක් බවට පත් වුණේ පවුල නැත්නම් මම සහ තාත්තා අපේ පක්ෂේ අපේ රටට ඔබින තීන්දුවල අපි හිටගත්තු වෙනවා. හම්බන්තොට වරාය චීනට දෙනකොට චයිනීස් සමාගමකට දෙනකොට ඒ කොන්ට්‍රැක්ට් එකේ තියෙන MOU එකේ අසං කරපු සමහර වගන්ති වලට අපි එකක වුණේ නැහැ අපි උද්ඝෝෂණය කරා. මත්තල එයාපෝට් එකේ ඉන්දියාවට දෙනකොට දැන් සමහර හිතුවා නාමල් මේ චීනට විරුද්ධ වෙන්නේ ඉන්දියාව බැලන්ස් කරන්න කියලා. මේ මත්තල එයාපෝට් එකේ ඉන්දියාවට දෙනකොට ඒ ඉන්දියාවට දෙන්න ප්ලෑන් කරපු MOU එකේ තිබිච්ච සමහර වගන්ති අපිට ගලපුන්නේ නැහැ. අපි විරුද්ධ වුණා. අපි ඉන්වෙස්ට්මන්ට් එකට නෙවෙයි විරුද්ධ වුණේ. මොකද සමහරව හිතනවා රටක් බැලුවා ඒ රටේ ඉන්වෙස්ට්මන්ට් එක නෑ අපි මේ රටට විරුද්ධයි. එහෙම ලෝකේ තවදුරටත් බෑ. සියලු කාරණා රඳාපවතින්නේ අපේ negotiation power එක මත. අපි negotiate කරලා අපි මොනවද agree වෙන්නේ. එතකොට අපි ලංකාව සහ ඉන්දියාව අතර යම් ගිවිසුමක් අසං කරනවා නම් ඒ ගිවිසුමේ කොන්දේසි මොකක්ද? එච්චර අපිට දැනගන්න ඕනේ. ගිවිසුමක් පිළිබඳ අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ අසං කරන ගිවිසුමේ කොන්දේසි අපිට වාසිද වාසිද? නැත්නම් ඒක 50-50ද? එච්චරයි. මොකද සමහරව හිතනවා නෑ මෙයා ඉන්දියන් ආයෝජකයෙක් නේද මෙයා යවන්න ඕනේ මේ පළාතට. මෙයා චීන ආයෝජකයෙක් මෙයා යවන්න ඕනේ හම්බන්තොටට. මෙයා පාකිස්තාන ආයෝජකයෙක් මෙයා යවන්න ඕනේ නැගෙනහිරට. මෙයා ඇමරිකන් ආයෝජනයෙක් ඌ ගේනවද නැද්ද කියලා අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු. මොකද එහෙම බෑ. හැබැයි මේ හැම ආයෝජනයකම තියෙන්නේ අපි agree වෙන terms and condition මත තමයි. අපේ රටට ඒකේ benefits හම්බ වෙනවද නැද්ද කියන කාරණේ තීන්දුව වෙන්නේ. ඉතින් මම හිතනවා අපේ දේශපාලනයේ මගේ දේශපාලනයේ පවතින්නේ ඒ terms and conditions නැත්නම් වගන්තියේ තියෙන කොන්දේසි මත මිසක් රටක් වූ පුද්ගලයෙක් මත නෙවෙයි. ඒ හින්දා ඉන්දියාවත් එක්ක අපේ සමීප සම්බන්ධතාවයක් තියෙනවා. චීනෙක් අපේ සමීප සම්බන්ධතාවයක් තියෙනවා. බටහිරෙක් එච්චර නැහැ. අහන් ගන්න දෙයක්වත් නැහැ. හැබැයි ඒ දෙන්නම අපි එක තරහ වුණත් ඒ කොන්දේසි අපිට ගැලපෙන්නේ නැත්තම් අපි විරුද්ධ වෙනවා. හරි. කෙටියෙන් ප්‍රශ්න කීපයක් යනවා කෙටියෙන් උත්තර දෙන්න. අපි විශ්වාස කරනවා එළඹෙන පළාත් පාලන මැතිවරණයේ මැයි මාසේ 6 වෙනිදා උදෑසන 7 සිට සවස් 4 දක්වා පැවැත්වීමට නියමිතයි. බහුතරයක් බලය ජාතික ජන බලවේගයේ සතු වෙයි. ඔව්ද නැද්ද? නෑ මම ඒක විශ්වාස කරනවා. ඒක තීන්දුව වෙන්නේ අපේ විපක්ෂයේ දේශපාලන බලවේගයන්ගේ මැතිවරණයෙන් පසුව තියෙන හැසිරීම මත. ඊළඟ ප්‍රශ්නේ. ඔය අතේ තිබෙන ඔරලෝසුව කීයක් වටිනවද? මේක ඩොලර් 300ක් හරියම හුවාවි එකක්. මේක දැක්කම පේන ටිකක් වටින ඔරලෝසුවක් වගේ. මේක හුවාවි එකක් චයිනීස් එකක්. යාළුවිද දුන්නේ? නෑ මේක මට වයිෆ් දුන්නේ. කොණ්ඩේ කපන්නේ රවුල කපන්නේ යාළුවෙගේ සරුන්නේ කින් නෙමෙයිද? එතනින් කපන්නේ. දවුරුදු 20ක් විතර. හරි. අර කලින් කිව්ව රිලේෂන්ෂිප් ගැන. ඒවා මාරු වුණත් සැලොන් එක මාරු වුණේ නැහැ. රයිට්. හරි. එතකොට සපත්තු ෂර්ට් කලිසම් යාළුවෝ දරන් දෙන්නේ ඔබ ගන්නවා. දෙපැත්තම තියෙන වයිෆ් තමයි හුඟක් වෙලාවට. හැබැයි යාළුවෝ දිනේවත් තියෙනවා. හැබැයි ඉතින් අපි ඉල්ලගෙන අඳින තරම් සමාජයක නෙවෙයි අපි ජීවත් වුනේත් වෙන්නේ. ඉතින් අපි කැමති දේ අපි ගන්නවා. ඔබ වර්තමානයේ മന്ത്രി වැටුප ගන්නවද නැද්ද? මම ගන්නවා. මම පාර්ලිමේන්තුවේ ලෝන් නැතරම් තියෙන්නේ. පාර්ලිමේන්තුව ඔබ එන්නේ 2010 පාර්ලිමේන්තු මැතිවරණය. ඔව්. 2000 අද දක්වා ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි වැටුප ගත්තා. පැහැදිලිව මම වැටුපත් ගත්තා මම පර්මිට් එකක් ගත්තා. ඒක හංගන දෙයක් නේ. අද මම මෙහා ආවෙත් ඒ පර්මිට් වාහනේ. ඒක හංගලා නැත්තම් නෑ එහෙම එකක් නෙමෙයි. මේක මහකමකට කියවන්න ඕන දෙයක් නෙවෙයි. ඔබ වඩාත්ම ආදරේ කාටද? මේ රටට. මම හිතනවා මම දේශපාලනයේ මගේ තාත්තගෙන් මම ලකපු අත්දැකීම තාත්තා අපිට හරි ආදරේ. හැබැයි උනාට මම දන්නවා යාගේ හැම තීන්දුවක්ම ගත්තේ රට මූලික කරගෙන. ඉතින් මම හැදිලා තියෙන්නේ ඒ විදිහට. ඉතින් මම ගන්න තීන්දුවත් එහෙම. මම හිතනවා මගේ පුතත් දවසක ඒ මතම තමයි යන්නේ. ඔබ අවසාන වශයෙන් කියවපු පොත මොකක්ද? මේ දවස්වල පොත් වලට වඩා මම ජර්නල්ස් තමයි හුඟක් කියවන්නේ. මොකද ස්පෙෂලි ඔය ටැරිෆ් සම්බන්ධයෙන්. සමම අද බැලුවේ කියවන්න ඕනේ කියලා 1973 ග්ලෝබල් ඔයිල් ක්‍රයිසිස් එකත් එක්ක ආපු ඉම්පැක්ට් එක. සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවට. ඒක ජයජයවර්ධන රණසිංහ ප්‍රේමදාසයි කොහොමද විපක්ෂයේ 17 දෙනා ප්ලේ කරේ කියන එක. මම හිතන ඊළඟ සති දෙකේ මම කියවන්නේ ඒක ගැන. ඔබ අවසාන වශයෙන් දැරමු චිත්‍රපටය කුමක්ද? මම බැලුවා ගාන්ධි එමර්ජන්සි Netflix series එකේ emergency කියන. ඔබත් Netflix එකේ ඉන්නේ නේ? සමහර දවස්වලට කාර් එකේනේ වැඩිපුර ජීවත් වෙන්නේ. ඉතින් වාහනේ යනකොට වැඩිපුර කාලේ TikTok එකේ ඉන්නවට වඩා මම හිතනවා Netflix එකේ ෆිල්ම් එකක් බලන එක හොඳයි කියලා. ඔබෙන් අවසාන අහන ප්‍රශ්න දෙකෙන් එක ඔබ අවසාන වශයෙන් අහපු සින්දුව ගීතේ කුමක්ද? අවසාන වශයෙන් මේ දවස්වලදී අවුරුදු සින්දු තමයි ගොඩක් ඇහෙන්නේ. අවුරුදු ගීත කීපයක් තමයි. හරි. අවසානයේ මිනිත්තුවක් දෙකක් තුල ඔබ කියන රටට නාමල් රාජපක්ෂගේ ඉදිරි ගමන කොහොමද? වැටුණ බිඳුවටම 2.5% මගේ
ඡන්ද ප්‍රතිශතයක් ඔබ ජනාධිපතිවරණදී ලබා ගත්තේ මතකයේ හැටියට. අන්ත පහළ බිඳුවේ ඉන්නේ. මේක කොහොමද ස්ථාවර ජනපදනමක් දක්වා ගෙනීමට තිබෙන වැඩපිළිවෙල දැක්ම අවශ්‍යතාවය අපේක්ෂාව ක්‍රියාවලිය කොහොමද? මම දැක්කම මේක අපි එක අප්‍රෝච් එක කීප පැත්තකින් එන්න ඕන එකක් තමයි උත්තරේ දිගු පිළිතුරක් නේ. අපි පක්ෂය එක පැත්තකින් ශක්තිමත් කර ගැනීම, පක්ෂ යාන්ත්‍රණය නැවත ස්ථාපනය කරන්න. මොකද අපේ පක්ෂ යාන්ත්‍රණය කඩාගෙන ගියා. ඒ කඩන් ගිහපු තැන් පුරවන්න ඕනේ. ඒකම ප්‍රතිපත්තිමය වශයෙන් අපි නවීකරණය වෙන්න ඕනේ. මොකද අද ලෝකෙ වෙනස්. අද අපිට තියෙන ෆේස් කන්දින අභියෝග වෙනස්. ගෝඨාභය ජනාධිපතිතුමා ජනාධිපති වෙනකොට කොවිඩ් එකක් තිබ්බේ නැහැ. අනුර කුමාර ජනාධිපතිතුමා ජනාධිපති වෙනකොට ග්ලෝබල් ටැරිෆ් වෝ එකක් තිබ්බේ නැහැ. ඒ හින්දා අපි ෆ්ලෙක්සිබල් වෙන්න ඕන එක පැත්තකින් අපි ඉම්ප්ලිමන්ටේෂන් ප්ලෑන් එක. හැබැයි මම හිතනවා අපේ ඉකොනොමික් ප්ලෑන් එක ඇතුලේ ග්ලෝබල් ට්‍රෙන්ඩ්ස් වලට අපි අනුගත විය යුතුයි. මම පෞද්ගලිකව හිතනවා අපේ රට ට්‍රේඩින් බේස් සර්විසස් and trading base රටක් බවට පත් වෙන්න ඕනේ. ඒක ටූරිසම් උත් ඉන්ක්ලූඩඩ්, ට්‍රාන්ස්ෂිප්මන්ට් ඉන්ක්ලූඩඩ්, shipping, aviation ඔක්කොම සෙක්ටර්ස් එක. ඒකට අවශ්‍ය ප්‍රතිපත්ති අපි ගොඩනගා යුතුයි සහ ඒ ප්‍රතිපත්ති අපි විශ්වාස කරන්න ඕනේ. අපි ප්‍රතිපත්ති හදලා ඒක විශ්වාස නොකර හරියන්නේ නැහැ. දැන් අද මේ ආණ්ඩුව අපි දැක්කොත් දකින්නේ ලොකුම අභියෝගය. ඒ අය විශ්වාස කරන ප්‍රතිපත්ති නෙවෙයි යාලා ක්‍රියාත්මක කරන්නේ. ඒකට එක්ස්කියුස් එක ගන්නේ IMF එක. වෙයි IMF එකේ ටාගට්ස් වලට දෙයන්න බෑ. මොකද IMF එකේ ටාගට් දෙනකොට ග්ලෝබල් ටැරිෆ් වෝ එකක් තිබ්බේ නැහැ. එමන අපි එක්ක IMF එකට කියන්න ඕනේ අපි වෙනුවෙන් දැන් නෙගෝෂিয়েට් කරපන් ඇමරිකාව එක්ක. එහෙම නැත්නම් IMF ප්‍රෝග්‍රෑම් එක තව අපිට ඇදලා රීපේමන්ට් එක 28 නැතුව 32 දෙන්න කියලා. එහෙම නැත්නම් ආණ්ඩුව තමන් විශ්වාස කරන ප්‍රතිපත්තියට මාරු වෙන්න ඕනේ. ඒ රිස්ක් එක ගන්න ඕනේ. දැන් ගෝඨාභය රාජපක්ෂ මොන ප්‍රශ්න ආවත් එයා විශ්වාස කරා එක ප්‍රතිපත්තියකට ටැක්ස් අඩු වෙන්න ඕන කියලා, කාබනික පොර ගේන්න ඕන කියලා, රසායනික අයින් වෙන්න ඕන කියලා ගියා. ඒක රෙපකිෂන්ස් තියෙනවා. බෑ ඒක විශ්වාස කරා. අවංකව ජෙනුයින්ලි ඒක විශ්වාස කරා මේක තමයි මොඩල් එක. ඉතින් මම හිතනවා මේ මොඩල් එක අපි විශ්වාස කරන අතරේ මම විශ්වාස කරන අතරේ ඒක මගේ පාක්ෂිකයට මම දෙන්න ඕනේ. මොකද ඒ අය තමයි ඒක ඩ්‍රයිව් කරන්නේ. මේ ඉකොනොමි එක ඩ්‍රයිව් කරන්නේ ආණ්ඩුව නෙමෙයි මිනිස්සු. මේ රටේ ආර්ථිකය මෙච්චර කාල ඩ්‍රයිව් කරලා තියෙන්නේ මේ රටේ ජනතාව. ඉතින් මේ ඉදිරි මාස 6 ප්‍රාදේශ සභා මැතිවරණයෙන් පස්සේ එක පැත්තකින් පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සහ ඒ මොඩර්නයිස් දේශපාලන පක්ෂයක් අලුත් පරම්පරාවේ සිතුම් පැතුම් අඳුරගෙන ඒවට හරියන දේශපාලන බලවේගයක් බවට පරිවර්තනය වෙනවා. ඒක මම දර්ශන මහත්මයාට කෙටියෙන් කියන්නම් මගේ තියෙන ලොකුම චැලෙන්ජ් එක. මම කල්චරල් පොලිටිෂියන්. මම කල්චර් එක විශ්වාස කරනවා. සංස්කෘතික දේශපාලනඥයෙක්. සහ මම සංස්කෘතිය විශ්වාස කරනවා. මම බෞද්ධ සංස්කෘතිය විශ්වාස කරනවා. සාමාන්‍ය සියලු ආගම් වල තියෙන ඒ ගුණාංග විශ්වාස කරන කෙනෙක්. ඒ කියන්නේ මේ ආගම හරියන්නේ නැහැ මේක හොඳයි කියන කෙනෙක් නෙවෙයි. මම බෞද්ධ දර්ශනයක් දෙක ගොඩනගිච්ච කෙනෙක්. මම හිතනවා මේ රට සංස්කෘතිය බේස් කරගත්තු රටක් බවට පත් වෙන්න ඕන කියන තැන මම ඉන්නවා. ඒක තර්ක විතර්ක කරන්න පුළුවන් එක අයට. හැබැයි මම හිතනවා දැන් ඔබ බෞද්ධයෙක් බුදුදහම ගැන කතා කරපු විට මම ඔබෙන් කිසි ප්‍රශ්නයක් අහනවා. ඔබ බෞද්ධයෙක්ද නැත්නම් මේ බුද්ධ ආගම්කාරයෙක්ද? මම බෞද්ධයෙක්. මම පැහැදිලිවම බෞද්ධ දර්ශනයක් දෙක ගොඩනගිච්ච කෙනෙක්. හැදිච්ච කෙනෙක්. පෞල සංස්කෘතිය මම විශ්වාස කරනවා ඒක. සම බණ භාවනා කරන. ඒ මගේ වෙනම ලයින් පැත්තක් තියෙනවා. මම ඒක සමාජයට Facebook දාලා පෙන්නන පැත්තක් නෙවෙයි. හැබැයි මම හිතනවා අපේ දේශපාලනේ සංස්කෘතික වෙන්න ඕනේ. මොකද සංස්කෘතියක් විශ්වාස කරන්නේ නැති රටකට පැවැත්මක් නැහැ. අද ලෝකයේ ප්‍රධාන බලවතුන් ගත්තොත් ඒ හැම රටක්ම තමන්ගේ සංස්කෘතිය කේන්ද්‍ර කරගෙන ඒක විශ්වාස කරලා ගොඩනගච්ච රටවල්. මහා බ්‍රිතාන්‍ය ගත්තත්, ඇමරිකාව ගත්තත්, ඇමරිකාවේ ට්‍රම්ප් ජනාධිපතිතුමා කැම්පේන් එකම ඒක බේස් කරගෙන යන්නේ. මූඩි අගමැතිතුමා ගත්තත්, පුටින් ගත්තත්, එතකොට ප්‍රෙසිඩන්ට් ෂී චයිනා ගත්තත් කල්චර් එක බේස් කරගෙන යන්නේ. හැබැයි මට තියෙන චැලෙන්ජ් එක තමයි මේ මූව් වෙන ලෝකේ, ෆාස්ට් ලෝකයේ ඇතුලේ මිනිස්සු වෙස්ටර්නයිස් වෙන්න තියෙන ට්‍රෙන්ඩ් එක වැඩි, මොඩර්නයිස් නෙවෙයි. මේ හැම කල්චර් එකේම මොඩර්නයිස් වැලියු එකක් තියෙනවනේ. මේ වෙස්ටර්නයිස් වෙන්න දඟලන ලෝකයක් ඇතුලේ අපි වගේ පොලිටිකල් පාර්ටි එකක් සහ ඒ සංස්කෘතික සංස්කෘතික දේශපාලන වපසරයක් විශ්වාස කරන තරුණ කෙනෙක් කොහොමද සොය වෙන්නේ කියන එක. මම හිතනවා ඒක තව ඩීප්ලි ස්ටඩි කරන්නත් ඕනේ. මේ චැලෙන්ජ් එක මම ගන්නවා. මොකද මම විශ්වාස කරනවා මම සංස්කෘතියක් ආගමක් දහමක් නැති රටක් පාලනය කරනවට වඩා සංස්කෘතියක් අනන්‍යතාවයක් ආගමක් දහමක් තියෙන රටක් පාලනය කරන එක තමයි මගේ චැලෙන්ජ් එක වෙන්න ඕනේ. යන්ත්‍ර, මන්ත්‍ර, සුර කීයක් විතර ඔබ මේ මොහොතේ පැලනගෙන ඉන්නවද? එකක්වත් නැහැ. මම යන්ත්‍ර මන්ත්‍ර සෝත්‍ර විශ්වාස කරනවා. මම දකුණේනේ. ඒවා අපේ ගම්වල හැදිච්ච ඒවානේ අපි පොඩි කාලේ අත්. මට බෙල්ල පේන්නෙත් නැහැ, ඉන පේන්නෙත් නැහැ. ඒකයි. දෙකේම නැහැ. දෙකේම නැහැ. මම දාන්නේ නැහැ. ඒ දාන්න නැත්තේ මොකද මම
විශ්වාස කරනවා මගේ මයින්ඩ් එක සහ මගේ ලයිෆ් ස්ටයිල් එක. ඉතින් ඒ තුල මම හිතනවා යම්කිසි ඒ කියන්නේ train your mind කියන එක. යම්කිසි තැනක සුරයකින් යන්ත්‍රකින් සෝත්‍රකින් ගන්න පුළුවන් ආශිර්වාදේ මට ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. එහෙනම් මම අඳින්නේ නැහැ. හැබැයි යන්ත්‍ර මන්ත්‍ර සුර 18 සන්නි බලි ඔක්කොම විශ්වාස කරන කෙනෙක්. ඒ මගේ ගමේ මගේ කල්චර් එකේ කොටසක්. හරි. අවසානයේ අපි මෙහෙම ප්‍රාර්ථනා කරලා අපි ඔබෙන් සමු ගන්නවා. මේ රටේ සාතිශය බෞතරයක් විශ්වාසයේ තිබු ටැග් ලයින් එකක් තියෙනවා. ඒ ටැග් එකෙන් අපි ඔබට සමු දෙනවා. පොහොසත් රටක් නාමල්ට ලස්සන ජීවිතයක්. නාමල්ට වගේම රටේ හැම තරුණයෙක්ටම ලස්සන ජීවිතයක් හදන එක තමයි මගේ බලාපොරොත්තුව. Thank you නාමල්. ස්තුතියි.